හරි. මාව කට්ටියට හොඳට පැහැදිලිව ඇහෙනවද? කවුරු හරි මයික් එකක් ඔන් කරලා හරි රේස් හෑන්ඩ් කරලා මාව හොඳට පැහැදිලිව ඇහෙනවා නම් හරි. කට්ටිය අද මම මීටින් එකක් ගන්න හිතුවේ ගොඩක් කට්ටිය මේ සමහර වැරදි කරනවා මේක ඇප්ලිකේෂන් එක දාද්දී. ඉතින් නංගිලා මල්ලිලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේ අද රාත්‍රියේදී අපි කතා කරන්න යන්නේ ප්‍රධාන ප්‍රශ්න ඔයාලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න සහ ඔයාලට මගෙන් දැනගන්න ඕන දේවල්. ඉතින් මෙහෙමයි අද මම මේ මීටින් එක ප්ලෑන් කරන් හිටියේ පොඩ්ඩක් හදිසියෙම ගන්න ඕනේ මේ කට්ටිය මේ ෆේල් වෙච්ච සබ්ජෙක්ට් තියෙන කට්ටියත් ඇප්ලයි කරලා තිබ්බා. ඉතින් නංගි මල්ලි මුලින්ම කියන්න ඕනේ මේ ෆේල් කරලා ෆේල් වෙලා නම් ඔයා මේන් සබ්ජෙක්ට් තුන ඔයාට මේකට ඇප්ලයි කරා කියලා තීරණයක් වෙන්නේ නැහැ. හරි? මොකද ඔයා ඇප්ලයි කරයි fee එක ගෙවලා ඒගොල්ලෝ සබ්මිට් කරගනි. බට් ඔයාට මේ ඇඩ්මිෂන් එකක්වත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මේ එකක්වත් එන්නේ නැහැ. හරි? නිකම්ම රුපියල් 1500 අපරාධය වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන වැරදි වැඩක් තමයි මේ එකම යූසර් account එකෙන් බලනවා ඩිග්‍රීස් 3ට 4ට ඇප්ලයි කරන්න. එහෙම බෑ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඩිග්‍රීස් එකකට එක යූසර් account එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ ඩිග්‍රී එකට අදාළ යූසර් account එකට තමයි ඔයාගේ ඇඩ්මිෂන් එක එන්නේ. හරි? ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. මම ඒවලට උත්තර දෙන්නම්. හරි? එතකොට ඩිග්‍රී එකකට විතරයි එක යූසර් account එකක් හදන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලා කරන ප්‍රධාන වැරද්දක් තමයි ඔන්න ඕක. හරි. ඊට පස්සේ උපරිම ඩිග්‍රීස් ගන්න කියන නංගි මල්ලි ඔයාලට මේ එක ඇප්ලිකේෂන් එකක් දාද්දී ඔයාලට අහු වෙනවා මේ ඔයාගේ අදාළ එලිවෙල් ස්ට්‍රීම් එකට අදාළව ඔයාට කරන්න පුළුවන් ඩිග්‍රීස් ගන්න පෙන්නනවා. අන්න ඒ ඩිග්‍රීස් ටැබ් එකේ තියෙන 3යි නම් ඔයාට ඒ 3ට ඇප්ලයි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කරා කියලා ආර්ට් කරපු එක්කෙනෙක්ට කොමර්ස් කරපු එක්කෙනෙක්ට ටෙක් කරපු එක්කෙනෙක්ට මම කියන්නේ ඉංජිනේරින් ටෙක්. හරි ඉංජිනේරින් ටෙක් ආර්ට් කොමර්ස් ඔය සබ්ජෙක්ට් තුන කරපු එක්කෙනෙක්ට මේ උපාධි දාන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම උපාධි තුනකට විතරයි. මොනවද ඒ උපාධි තුන? logistics, maritime affairs and coastal and marine resource management. හරි. එතකොට ඔයාලා ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ අන්න ඒ ඩිග්‍රීස් ටිකට විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මැරීන් ඉංජිනියරින් කරන්න බෑ ටෙක් කරපු ළමෙක්ට. හරි. එතකොට මැරීන් ඉංජිනියරින් කරන්න බෑ ටෙක් කරපු ළමෙක්ට මේක කරන්න පුළුවන් වෙන්නේ මැත්ස් කට්ටියට විතරයි. හරි. ඊට පස්සේ BST සහ බයෝ BST සහ බයෝ කරපු කට්ටිය කියන්නේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි සහ බයෝලොජි බයෝ ස්ට්‍රීම් එකෙන් A level කරපු කට්ටියට කරන්න පුළුවන් marine biotechnology degree BTech aquaculture and seafood technology degree ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් මේ ඒ කියන්නේ ඔය මේ ස්ට්‍රීම් දෙකෙන් ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රීස් දෙක. හරි. එතකොට ඔන්න ඔය ඩිග්‍රීස් දෙකට විතරයි ඇප්ලයි කරන්න පුළුවන් ඔය දෙකටම. ඒ කියන්නේ ඔය මේ ස්ට්‍රීම් දෙකෙන්ම කවුරු හරි කරලා ඉන්නවා නම් ඒකට විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ බයෝ ස්ට්‍රීම් එකෙන් විතරක් A level කරපු කට්ටියට fisheries and marine science ඇප්ලයි කරන්න පුළුවන්. oceanography ඇප්ලයි කරන්න පුළුවන්. oceanography කියන ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන් මැත්ස් බයෝ කට්ටියට විතරයි. අනිවාර්යයෙන්ම ෆිසික්ස් කරලා තියෙන්න ඕනේ. ඔයා ICT කරත් කමක් නැහැ. හැබැයි ෆිසික්ස් කරලා තියෙන්න ඕනේ. හරි. මැත්ස් බයෝ කරාට කමක් නැහැ. මැත්ස් බයෝ කරලා ඔයාට අනිවාර්යෙන් ෆිසික්ස් එක්ක අනිත් සබ්ජෙක්ට් ඕන එකක් කරාට කමක් නැහැ. ඔයා ෆිසික්ස් කරලා තියෙන්න ඕනේ oceanography ඇප්ලයි කරනවා නම්. හරි. ඊට පස්සේ fisheries and marine science ප්‍රධාන වශයෙන්ම ඇප්ලයි කරන්නේ බයෝ කට්ටිය විතරයි. ඔන්න ඔය විදිහට තමයි නංගි මල්ලි මේ ඩිග්‍රීස් වල ඇප්ලයි කරන ස්ට්‍රීම් එක ඔයාගේ A level ස්ට්‍රීම් එක ඩිපෙන්ඩ් වෙන්නේ.
එතකොට දැන් ප්‍රධාන ප්‍රශ්න ටික ඉවරයි. දැන් කට්ටිය දැන් අපි ජොයින් වෙලා ඉන්න ඔයාලට තියෙන ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්න තමයි මම අද ආවේ. හරි. එතකොට ඊට පස්සේ ඊට පස්සේ දැන් මම වෙබ්සයිට් එකට ගිහිල්ලා කතා කරන්නම්. මොකද ඔයාලට හරියටම අවබෝධයක් දෙන්න තමයි අද මම මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. දැනට මම මේ ෂෙයා කරලා තියෙන එක නවත්තලා මම අලුතෙන් වීඩියෝ එකක් ෂෙයා කරනවා. පොඩ්ඩක් ඉන්න. පොඩි කනෙක්ෂන් අවුලක් තියෙනවා. එතකම් මම ඔයාලට උත්තර දෙන්නම් මේ කෝසස් වල ඇප්ලයි කරද්දී 1500ව පේඩ් කරනවානේ. ඒක ගෙවන්න account numbers ගන්නෙ කොහොමද? හරි. ඒ account numbers එකත් මම පෙන්නන්නම්. කට්ටියට account number එක හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. ඇත්තටම මේක හරිම සරල වැඩක්. හරිද? ඔයාලා ගොඩාක් හරීම ටෙක්නොලොජි එකත් එක්ක හරීම මේ පල්ලෙහෙන් ඉන්නේ. ඊට පස්සේ ටෙස්ට් එකට ගන්න තෝරලාද කියලා අහනවා. ටෙස්ට් එකට තෝරලා ගන්නේ නැහැ. ඔයාලා ඩිග්‍රී එකට ඇප්ලයි කරනවා නම් 1500ක් දීලා ඔයාලට අනිවාර්යෙන් ටෙස්ට් එකේ ඇඩ්මිෂන් එක යුතුමයි. ඔයා ටෙස්ට් එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. අකුරක් දෙකක් වැරදි ඒක ප්‍රශ්නයක් වෙයිද හදාගන්න පුළුවන්ද? ඕව හදන්න පුළුවන්. මේ මෙතන මට ලොගින් වෙන්න මුකුත් account එකක් නැහැ. ඒක හින්දා මේ මට ඒක පෙන්වන්න බෑ. කවුරු හරි එක්කෙනෙක් පොඩ්ඩක් මට edit application කියන ඔයාලගේ user account එක log වෙලා edit application කියන එකේ screenshot එක මට WhatsApp දාන්න. පොඩ්ඩක් මම මේගොල්ලන්ට share කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මේ කට්ටිය අහනවා මොකද්ද මේ ෆොටෝග්‍රාෆ් එක අප්ලෝඩ් කරද්දී පාස්පෝර්ට් සයිස්ම ඕනේද? ඔව්. පාස්පෝර්ට් සයිස් තමයි ඒගොල්ලොන්ගේ අර ඒ ලොගින් එකේදී ඒගොල්ලොන් චෙක් වෙන්නේ. ඒ නැත්නම් ඒක ආයෙ රීල් සබ්මිට් කරන්න කියලා කියනවා. ඒක මේ ඔයාට පාස්පෝර්ට් සයිස් එකට හදාගන්න පුළුවන් නම් ගිමල්ලි මේ වෙබ්සයිට් තියෙනවා. හරි ෆොටෝ එක දුන්න ගමන්ම ඒක හදාගන්න පුළුවන් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඕලෙල් මැස් ෆේල් ඉංග්‍රීසි තියෙන එක මේකට බලපානවද? ඔලෙල් මැස් ෆේල් වෙලා කොහොමද ඔයා එලෙවල් කරන්න ගියේ? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙයි. ඒක නම් මට හරියටම කියන්න බෑ මැස් ෆේල් වෙලා තියෙන එක. මෙතන ගොඩාක් ලොකුවට O level එක කන්සිඩර් කරන්නේ නැහැ. A level එක තමයි කන්සිඩර් කරන්නේ. හැබැයි ඉන්ටර්විව් එකේදී මොකක් වෙයිද කියලා මට කියන්න බෑ. මොකද එහෙම මේ කතාවක් මම දැන් අද තමයි ඇහුවේ. පොඩ්ඩක් මේ කනෙක්ෂන් අවුලක් තියෙනවා මේ ඉන්න පොඩ්ඩක් මේව කරගන්නකම්. හරි මම මේක ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න ඕනේ පොඩ්ඩක් කනෙක්ෂන් අවුලක් තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාලට මං කියන දේ ඇහෙනවද නේද? හරි. ඊට පස්සේ මෙහෙමයි. දැන් මේ
ප්‍රශ්න ගොඩාක් කියනවනේ මේ කොමන් ටෙස්ට් එකත් පාස් වෙලා තියෙන්න ඕනද පාස් වෙලා තියෙන්න ඕනේ ඕන කැම්පස් එකකට කොමන් ටෙස්ට් එක පාස් වෙලා තියෙන්න ඕනේ ඒක මේ UGC වේවා අනිත් කැම්පස් වේවා ඒක බලනවා හැබැයි මට හරියටම කියන්න බෑ මේකේ සිලෙක්ෂන් ඔයා ඉන්ටර්වයුව එකේදී ඕක චෙක් කරයිද කියලා කියන්න බෑ ඔයා කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැරින් ඉන්ජිනියරින් එක නම් ලොකු තරගයක් තියෙනවා ඒ කියන්නේ මගේ ක්ලාස් එකට ජොයින් වෙලා 0.4 එක්කෙනෙකුත් ඇප්ටිටියුඩ් එකෙන් වැඩියෙන් අරගෙන ඩිග්‍රී එකට සිලෙක්ට් වෙලා ඉන්නවා මම මේ ළඟදි කතා කරා මේ මල්ලිත් එක්ක එයා 0.4 එයා තමයි අඩුම සෙට් එකෙන් හැබැයි එයා එකේ මුල් 10 දෙනා අතර ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය තිබ්බා මේ අපේ කට්ටිය තමයි හැමදාම උඩම රෑන්ක් වල ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඉන්නේ අපේ කට්ටිය තමයි. ගිය අවුරුදු දෙකේම හිටියෙත් අපේ කට්ටිය තමයි. එතකොට මේ එහෙම chance එකක් තියෙනවා. ගොඩක් වෙලා 7 කියලා දැම්මේ එතන ලිමිට් එකක් මොකද මේ දර්ශම මේ ඔයාලගේ රිසල්ට් එක බලපානවා මේ කෝස් එක කරගෙන යන්න අමාරුයි. ගොඩක් වෙලාවට. එතකොට මේක ලේසි කෝස් එකක් නෙමෙයි මැරින් ඉන්ජිනියරින් කියන එක. ඔයා සිලෙක්ට් වුණොත් ඔයා ඇප්ලයි කරන්න මම එහෙම කාටවත් පර්සනලි යහපත් කට්ටියට එපා කියන්නේ නැහැ. බට් මෙතනදී ඔයා මේ මහන්සි වෙන්න ඕනේ ගොඩක් වෙලාවට අනිත් කට්ටියට වඩා හાર્ඩ් වර්ක් කරන්න ඕනේ. මොකද මේ ලේසි කෝස් එකක් නෙමෙයි මැරින් ඉන්ජිනියරින් කියන්නේ. ඒකේ කෝස් කන්ටෙන්ට් එක හරියම අමාරුයි. එතකොට ඔයාලට ඒකට කැපැසිටි එකක් තියෙන්න ඕනේ යාළුවෝ. හරි? ඊට පස්සේ ඔයාලගේ මේ ප්‍රධාන වශයෙන්ම මේ ඔයගේ ඩොකියුමන්ට් බලනවා ඔයාලගේ හැසිරීම බලනවා ඔයාලගේ ඒ විස්තර තමයි බලන්නේ කොහොම මේවල උත්තර දෙන්නේ පොඩ්ඩක් ඉන්න ඕහෝ ඉන්න අපි බලමු මේ කනෙක්ෂන් අවුල හරි ගිහිල්ලාද කියලා පොඩ්ඩක් මට මේ ෂෙයා කරලා මේ ඔක්කොම එකපාර උත්තර දෙන්න තමයි මම අද මේක ලෑස්ති කරේ වැඩි කරගන්න තමයි මේ අපේ මේ ක්ලාස් එකට ජොයින් වෙච්ච කට්ටියගේ මේ ඉන්ඩෙක්ස් නම්බර් සමහර කට්ටියගේ ඇවිල්ලා නැහැ කියලා කියනවා මේ පොඩ්ඩක් මම ඒකත් බලන්නම් මේක ඉවර වෙලා දැනට දෙන්න මේ දැනට මගේ ෆීල් කරපු කට්ටිය මේ ඒ තමයි දාලා තියෙන්නේ ඔයාලා ෆීල් කරේ නැත්නම් ඒක හම්බෙන්නේ නැහැ මේක රෙකෝඩින් එක යනවා YouTube එකේ ඒක මම අප්ලෝඩ් කරනවා මේ පොඩ්ඩක් කවුලක් තියෙනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න තියෙනවා මෙහෙමයි මේ නෑ ටෙස්ට් එකේ එන ඉංග්‍රීසි එක මම ඔයාලට කරනවා මෙහෙමයි මම සිංහලෙන් ඔයාලට තේරුම් කරනවා මමත් මොකද සිංහලෙන් තමයි ඒ ලෙවල් කරේ කැම්පස් යනකම්ම ඉංග්‍රීසි පේපර් එකක් මමත් දීලා තිබ්බේ නෑ හරි එතකොට මමත් ඔයාලට මම කරපු විදිය තේරුම් ගන්න විදිහට තමයි ඔයාලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලෑස්ති කරන්නේ එතනදී ඉංග්‍රීසි ප්‍රශ්නයක් වෙන්න බෑ ඔයාලට බේසික් ඉංග්‍රීසි නොලෙජ් එක තියෙනවනේ හරි ඒ නොලෙජ් එක මේ තමයි මං ඔයාලට මේ කරන්න ඉතින් ඒක දැන් මමත් ඔයාලට තේරුම් ගත්ත විදිය තමයි ඒ ටික දාන්නේ හරි ඊට පස්සේ මේ
කට්ටිය ඉංග්‍රීසි ටික හදාගන්න පුළුවන් ඔයාලට මේ ටිකේ අපි පන්ති පටන් ගන්න හදාගන්න පුළුවන්. ඉන්ටර්වයුව වල මාර්කයක් එහෙම සිලෙක්ට් වෙන්න කරන්නේ වෙන වගේ වෙන කැම්පස් වල වගේ ඉන්ටර්වයුව වල ලකුණු ඇඩ් වෙන්නේ නැහැ. ඔයාලට මේ EMIS ලොගින් එක මම පෙන්නන්න තිබ්බා මම පොඩ්ඩක් අවුලක් තියෙනවා. ඊට පස්සේ අපේ එක්කෙනෙක් දාලා තියෙනවා මේ ඕෂන් යුනිවර්සිටි එකේ මැරීන් ඉන්ජිනියර් ඩිග්‍රී එකේ 4 years ඉවර වුණාට පස්සේ නැවක වැඩ කරන්න පුළුවන්ද? ඔව් නැවක වැඩ කරන්න. ෆස්ට් ටයිම් නැවක් හොයාගන්න අමාරුයි. ෆස්ට් ටයිම් නැවක් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අපි ඩිග්‍රී එකක් කරලා ඉවර වෙන හින්දා එතකොට අපේ ටයිම් එක පොඩ්ඩයි. කියන්නේ අපි මුරුදු 4මාරක් විතර මෙතන වැය කරනවානේ. එතකොට අපේ ඒජ් ලිමිට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 28න් වගේ තමයි නැවකට නගින්න වෙන්නේ. 26 වගේ. හරි. එතකොට නගින්නල්ලි මේ ඔය ගැප් වයස බලනවා එන්ජින් කැඩට් කෙනෙක්ට. හරි. ගොඩක් චිප් කම්පැනිස් වලින් කැඩට්ලා හොයන්නේ වයස 90. හරි. එතකොට නැවක් හොයාගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒකට ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට අපි හැම අවුරුද්දකම shipping companies ගෙන්නලා අපේ කට්ටියව ඉන්ට්‍රොඩියුස් කරන shipping companies වලට මේ ඒගොල්ලොන්ගේ මේ ජොයින් කරගන්න අපේ නොලෙජ් එකත් එක්ක අපි ඩිග්‍රී හෝල්ඩර්ස්ලා හින්දා එතකොට නැමක් හොයාගන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට එක තමයි පොඩි අවුලක් වෙලා තියෙන්නේ. යුනිවර්සිටි එකේ මැරීන් ඉන්ජිනියර් නවලාට එච්ච එකට හයස් සෙක්ස්කෝ එකක් ඕනේ. ඔව් ඒක ඉන්ජිනියර් ඊට පස්සේ කැදෙන් ඒක යුනිවර්සිටි ඒගොල්ලොන්ගේ අපේ බැච් 3ක් අවුට් වෙනවා. දැනට 15ක් වගේ සිරිස් ඔක්කොම ඒ කතාන්දර ප්‍රශ්නේ හරි ඒ කියන්නේ අලුත්ම අලුතෙන්ම කට්ටිය නැවුණ කියලා මේ එකක් නෑ තාම. ඊට පස්සේ මේ මැරින් ඉන්ජිනියරින් ඩිග්‍රී එකට වැලියු එකක් තියෙනවා. ඒක ඔයාලා හොයලා බලන්න. SJ සීරීස් කියලා මේ ඉකෝබල්ක් සීරීස් එකක් නෝවෙට හැදුවා ඩොක්යාඩ් එකේ. ඒ සීරීස් එකම කරේ අපේ කැම්පස් එකේ මැරින් ඉන්ජිනියර් කෙනෙක් තුසිත හේරත් කියලා. ඉතින් එයා ලක්ෂ 45ක් 50ක් පඩියක් ගන්න කෙනෙක් මාසෙකට. ඉතින් ඩොක්යාඩ් එකේ එයාගේ සුපරින්ටෙන්ඩන්ට් ඒ කියන්නේ එයාගේ ඒ ප්‍රොජෙක්ට් එකේ සුපරින්ටෙන්ඩන්ට් හිටියෙත් අපේ කැම්පස් එකේ සර් කෙනෙක්. ඉතින් ඒ වගේ ප්‍රධාන නැව් හදන කම්පැනිස් වල ප්‍රධාන තැන්වල ඉන්නවා. ඒ වගේම ශැංගිලා එකේ චීෆ් ඉන්ජිනියර් අපේ කැම්පස් එකේ මැරින් ඉන්ජිනියර් කෙනෙක්. ඉතින් ඔය වගේ ඊට පස්සේ රිසර්ච් පැත්තෙන් ලංකාවෙම මැරින් ඉන්ජිනියරින් වලින් ස්වීඩන් වල ඉන්නේ පහන්සෙන් කියලා ඒ අපේ කැම්පස් එකේ කෙනෙක්. ඉතින් ලංකාවේ මැරින් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් පටන් ගත්තේ ඕෂන් යුනිවර්සිටි. මෙතනදි වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඕෂන් යුනිවර්සිටි එක අප්ඩේට් වුණේ නැහැ 2014 ඡන්දේ මහින්ද රාජපක්ෂගේ පාලනයේ ගිලිහීමත් එක්ක. නැත්තම් මහින්ද රාජපක්ෂගේ පාලනය කාලෙදි තමයි ඕෂන් යුනිවර්සිටි එක රජයේ ෆුල් ගවර්න්මන්ට් විශ්වවිද්‍යාලය බවට පත් කරන. ඊට කලින් තිබ්බ මේක හාෆ් ගෙවලා කරන්න. එතකොට හරියට පාලනයකින් යුක්තව වුණා. එතකොට අවුට් වෙච්ච කට්ටිය තමයි ඔය මං කිව්ව ඉහළ තැන්වල ඉන්නේ. මෙතන උනේ දේශපාලනික පලිගැනීමක් එක්ක වෙච්ච සිද්ධියක්. ඒක තමයි මේ කැම්පස් එකේ සංවර්ධනයට බලපෑවේ. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට හිතනවා මමත් පෞද්ගලිකව කැම්පස් එකේ කට්ටියට කතා කරනවා. කැම්පස් එකෙන් එළි ඉන්න අපේ අලුතෙන් පත් වෙච්ච රජය ඒකේ ඕගොල්ලොන්ට දැනුවත් කරන මේක ගැන අවධානය යොමු කරන්න මේක හදාගන්න ඕනේ අපිට
ඇත්තටම මේක හදන්න ඕනේ. ඉතින් මේ ලංකාවේ මිනිස්සු අතරට යන්න ඕනේ මේ කැම්පස් එක. ඒ වගේ විශේෂ තැන්වල ඉන්නවා මේ කැම්පස් එකෙන් අවුට් වෙච්ච කට්ටිය. හරි. එතකොට මට දෙන්න තියෙන උත්තරය ඔන්න ඕක විතරයි. ප්‍රධාන වශයෙන්ම සිලෙක්ෂන් එක කරද්දි මාර්ක් වලින් තෝරගත්තු අයව විතරද ඉන්ටර්වයුව කරන්නේ. මාර්ක් වලින් කට් ඔෆ් මාර්ක් එකෙන් තෝරගන්න අයව විතරයි ඉන්ටර්වයුව කරන්නේ. ඊට පස්සේ account details ටික මම දාන්නම් පේමන්ට් කරන්න ඕන ටික කැම්පස් එකේ. උගන්නන සියලුම දේවල් සබ්ජෙක්ට් නොලෙජ් ඉංග්‍රීසි IQ ඊට පස්සේ ජෙනරල් නොලෙජ් ඔක්කොම ඔයාලට උගන්වනවා. ෆිෂරීස් කරන්න හොඳ ඕෂන් එකද රුහුණද? ඒක නම් මට කියන්න බෑ. මම ෆිෂරීස් ගැන මට ඩිග්‍රී දෙකක් කම්පෙයාර් කරන්න බෑ. මම කොයි වෙලාවත් ඔයාලට කියන්නේ නෑ ඩිග්‍රී දෙකකින් මේක හොඳයි මේක හොඳයි කියලා. මොකද මම දන්නවා මැරින් ඉංජිනේරින් ගැන මම දන්නවා. මම ෆිෂරීස් ඇන්ඩ් මැරින් සයන්ස් ඩිග්‍රිය කරන කෙනෙක්වත් මම මේ සම්බන්ධව ස්පෙෂලිස්ට් කෙනෙක් නෙමෙයි. ඒකට මට ඔයාගේ ජීවිතය අනාගතේ ගන්න තීරණයක් වෙනුවෙන් මට ඔයාට සජෙෂන් එකක් කරන්න බෑ. මම ඒක කරන්නේ නැහැ කිසිම විදිහක. ඔයාට පුළුවන් ඒ හරහා ඔයා කතා කරලා කන්ටැක්ට් කරගෙන ඔයාට ඒක ඩිස්කස් කරගන්න. ඊට පස්සේ 2025 බයෝටෙක්නොලොජි වලින් 2027 කරනවා. ඒකට එක මේක කරගන්න පුළුවන් වෙයි. සෙකන්ඩ් ෂයි කරනවා. සෙකන්ඩ් ෂයි කරද්දී ඔයා ફોකස් කරන්න සෙකන්ඩ් ෂයි එකට. මේක එච්චර ලුක්මානාර්ථයක් නෙමෙයි. ඉතින් ඔයාගේ ප්‍රධානම ටාගට් එක තියෙන්න ඕනේ සෙකන්ඩ් ෂයි එක. ඒක හරියට කරගන්න. මේක සාමාන්‍ය විදිහට ඔයා ලියලා බලන්න ඇප්ලයි කරන්න. හරි? ඩිග්‍රී ගැන වෙනවා. එහෙමයි. ඒකයි ටෙස්ට් එකේ ලකුණු ඉවද තෝරන එක වෙන්නේ සෙස්කෝ එකෙන් 70ක් ඒ ලකුණට ගන්නවා. ඇප්ටියුඩ් ටෙස්ට් එකෙන් 30ක් ගන්නවා. එතකොට මොනවමයි ටෝටල් මාර්ක් එක හැදෙන්නේ. හරි? සෙස්කෝ එකෙන් මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. ඒ මේ ටෙස්ට් එකෙන් මෙච්චර ප්‍රමාණයක් ගන්න. ඒවා බලන්නේ ඩිග්‍රීස් දෙකයි. ඕෂනෝග්‍රැෆි 3යි. මැරින් ඉන්ජිනියරින්, ෆිෂරීස් ඇන්ඩ් මැරින් සයන්ස්. ප්‍රධාන වශයෙන්ම ඔය තුනේදී තමයි සෙස්කෝ එකයි ඇක්ටිව් ටෙස්ට් එකේ ලකුණුයි එක්ක හදලා මේ ෆුල් මාර්ක් එක. හරි ඒ ෆුල් මාර්ක් එක හදන්නේ 70ක් සෙස්කෝ එකෙන් 30ක් ඇක්ටිව් ටෙස්ට් එකේ ලකුණු වලින්. ඒක හදන ප්‍රොග්‍රස් එක මම දන්නේ නැහැ. ওই විදියට තමයි ඒගොල්ලෝ අපිට දැනුවත් කරලා තියෙන්නේ. දකින්න මැදේ ගොඩාක් තියෙනවා chat එක පිරීලා තියෙන්නේ. හරි. ලොජිස්ටික් එකටයි සෙට් එක බලන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම මේ ගොඩාක් ඔයාලගේ ජෙනරේෂන් එක මම දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා. මම ඒ කාලේ කැම්පස් එකට ඇප්ලයි කරද්දී මම 100% ඩීටේල්ස් ටික හොයනවා. හරි. හොයලා බලලා තමයි මම ඒක තේරුම් ගන්නවා. ගොඩක් කට්ටිය මේ මම දාලා තියෙනවා Facebook, YouTube, TikTok මම හැම සමාජ මාධ්‍යයකම දාලා තියෙනවා. පැහැදිලිව මේ කෝස් එකට අදාළ එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස්. තමයි ඒවා කියවන්නේ. ඉසෙට් එක බලනවද ඉසෙට් එක බලන්නේ මොනවද කියලා දාලා තියෙනවා. ලොජිස්ටික් එකේ ඉසෙට් එකක් බලන්නේ නැහැ. හරි. මැරිටයිම් ෆෙයාර්ස් ගැන මම ඩිග්‍රීස් ගැන වෙනම කියන්න. ඩිග්‍රීස් වලට ඔයාලට වෙන වෙනම උගන්වනවා. මම එහෙම තමයි කලින් උත් කරේ. ඒක තමයි මගේ ප්ලෑන් එක. ඔයාලට එහෙම කරලා තමයි ඔයාලා සබ්ජෙක්ට් නොලෙජ් එක හුරු කරන්නේ. ඒකට NC ප්‍රැක්ටිස් කරනවා නම් ඒ අදාළ වචන ටික රිලේටඩ් නැති ඒක ඔයාලට කියලා දෙනවා. තමයි කරගෙන යන්නේ. සර් ලොජිස්ටික් ඩිග්‍රී ආරම්භ වෙන රටකට යන්න කලින් මෙහි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේද? නැත්නම් ඩිග්‍රී අරන් කෙලින්ම වෙන රටකට යන්න පුළුවන්ද? ලොජිස්ටික් ඩිග්‍රී අරන් එක්ස්පීරියන්ස් එක හදාගෙන වෙන රටකට යන එක තමයි ගොඩාක්ම හොඳ වෙන්නේ.
මොකද මේ ෆීල්ඩ් එකේ ඔයා ඉන්න ඕනේ එකපාරටම රට යනවට වඩා මේ ෆීල්ඩ් එකේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න මාර වටිනවා. අඩුම විසෙට්කෝ එක මැරින් ඉංජිනියරින් 3ක් විතර මම ඔයාලට කියන්නේ දශම 7න් උඩ කට්ටිය ඇප්ලයි කරන මොකද තරගේ නම් මේ පාර වැටි කොට හරි අනිත් කට්ටියත් ඇප්ලයි කරන්න NDT මැරින්ද හොඳ ඕෂන් මැරින්ද NDT හොඳයි ඕෂන් එකේ මැරින් එකත් හොඳයි මේ දෙකේ තියෙන පොඩි ගැප් එකක් C එක්ස්පීරියන්ස් එක ඉක්මනට ගන්න පුළුවන් NDT එකේ එතකොට ඔයාලට ටිකක් අර වයස අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන් මොකද ඒක ඩිප්ලෝමා එකක් ඉතින් ඒගොල්ලොන්ගේ කරලා ඒක අපේ ඩිග්‍රී එකට කම්ප්ලීට් කරන්න ඕනේ නැති හින්දා ඔයාලට ඉන්දියකින් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් කවද වගේද කියලා නම් මට කියන්න බෑ ටෙස්ට් එක ඩෙඩ්ලයින් එක ඉවරුනාට පස්සේ බලමු ඊට පස්සේ මැරින් ඉංජිනේරින් වලට ISL රෙකග්නිෂන් එකක් නැහැ තාම මොකද මේ මැරින් ඉංජිනේරින් ටෙක්නෝග්‍රෑම් එකට ISL දෙන්නේ නැහැ මොකද නැවේ යන හින්දා ඒගොල්ලොන්ගේ සංගමයේ තහවුරු කරලා තියෙන හැම පක්ෂධාරයක් නැහැ කියලා ISL ගන්න. හැබැයි අපි කතා කරගෙන යනවා ඒක කරගන්න තාම හරියට ඒක වෙලා නැහැ. මේ වගේ ප්‍රශ්න අහන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට උත්තර දෙක මම ඇත්ත කියන්නේ කිසිම වෙලාවක බොරු දන්නේ දේවල් මම කියන්නේ නැහැ. ඒක ඔයාලා රවට්ටන්න බෑ මොකද අපි මේ විදිහට තමයි මේ අවුරුදු ගණන් මේ වැඩේ කරන් ඉන්නේ ලංකාවටම මොෂන් සිටි ගැන ඩීටේල්ස් දෙන්න ප්‍රධාන නාලිකාව විදිහට මම ටිකක් කියනවා. ඉන්ටර්විව් එකෙන් පාස් වෙන්න අමාරුවක් නෑ. එහෙමයි ලොජිස්ටික් කියන ඩිග්‍රී එක ගන්න නම් මල්ලි සාමාන්‍ය 6000ක් විතර ලියන්න එනවා ටෙස්ට් එක. හරි. එකෙන් 50ක් තෝරනවා කියන්නේ ඔයා හිතන පේපර් එක කොච්චර ඇඩ්වාන්ස් කරනවද කියලා ඒක දාගන්න බැරි විදියට ප්‍රශ්න ඔයාලා ජීවිතේටවත් අහලා නැති ප්‍රශ්න දාන්න. අර සබ්ජෙක්ට් නොලෙජ් එක එහෙම මම ගිය අවුරුද්ද කට්ටියත් එක්ක කතා කරාම කිව්වේ මේ සර් අපි කරපු ඒව නෙමෙයි මහා හිතා ගන්නවත් බැරි ප්‍රශ්න ආයෙත් මේ ජීවිතේට දැකලා නැහැ කියලා මේ කියන්නේ ප්‍රශ්න වලට උත්තර. ඉතින් එහෙම තමයි ඒගොල්ලොන් අර මේ කම්පිටිෂන් එක පොඩ්ඩක් ලෙවල් එක තියාගෙන ඉන්න දැනට මොකද මේ පේපර් එකට ලකුණු ගන්න අමාරු 40 ගන්න. කාලපට වාගුණක් කියන්න හරි අමාරුයි මොකද මේ අපි කැම්පස් එකේ පොඩ්ඩක් ඔය එක්සෑම් එක හරියට වෙලාවට කලාවට තියෙනවා කියන එක හරි ෂුවර් කරන්න අමාරුයි. මට ඒකෙන්ද මම හරියට අප්ඩේට් එකක් දානවා කොහොමද ඩෙඩ්ලයින් එක පස්සේ ඒක හොයලා මේ ඕෂන් එකේ ලොජිස්ටික් ඩිග්‍රී එක නම් මාර වැලියු එකක් තියෙනවා. අයියලා වැඩ කරනවා හොඳ පඩිත් එක්ක හොඳ රෙපිටියුෂන් එකක් එක්ක ඒගොල්ලෝ හොඳම ලෙවල් එකේ වැඩ කරගෙන ඉන්නවා. කොළඹ පෝට් එකේ හම්බන්තොට පෝට් එකේ ගොඩාක්ම ජොබ් කරන්නේ අපේ ඕෂන් එකේ කට්ටිය ඔයාලා බලන්න මාර වැලිඩ් එකක් තියෙනවා ලොජිස්ටික් එකට ඔයාලට මේ පාර එහෙම ගොඩක් අමාරු වෙයි ටෙස්ට් එක මොකද chance එක මේ තරංගේ වැඩි හොඳ පඩියක් ගන්නවා මොකද ඩොලර් වලින් තමයි ෂිප් කම්පැනි වැඩ කරන්නේ ඒකෙන්ද මාර පඩියක් ගන්නවා සාමාන්‍ය එක පන්නලා ගන්නවා එක්සිකියුටිව් ලෙවල් එකට ගිහපු කට්ටිය උනා මැරින් බයෝටෙක්නොලොජි ගිය පාර ගාරන් තිබ්බේ 35යි මේ පාර 35ක් වෙයි කියලා මං හිතනවා පාස් පේපර්ස් හොයාගන්න නැහැ පාස් පේපර්ස් හොයාගන්න නැහැ කිසිම තැනක පාස් පේපර් එකක් හොයාගන්න නැහැ එළියට ලීක් වෙලා නැහැ කිසිම තැනක පාස් පේපර් එකක් අද දක්වා ඉතින් පාස් පේපර් හොයන්න ලෑස්ති වෙන්න එපා තීරුමක් නැහැ
අපි මුල් පේපර්ස් කරනවා අපේ ක්ලාස් එකට ඕනනම් ජොයින් වෙන්න පුළුවන් නැත්නම් ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. හරි? ඔයාලට ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ වැඩිම පිරිසක් ලියන ලොජිස්ටික් එක. කට් ඔෆ් මාර්ක් එක 42 තමයි තිබ්බේ ගිය පාර. අයියෝ ලොජිස්ටික් එකට රිසෙට් කෝ බලන්න එයා ආයි අහලා ඒක. අනේ මැරිටයිම් ෆෙයාර්ස් ඩිග්‍රී එක ලෝ එකක්ද යන්නේ. ඒ කියන්නේ ගොඩක් ඒක ලෝ පැත්ත ඔය ෂිප් වල අර තර්ඩ් පාටි කම්පැනිස් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ෂිප් එකක් එහෙම හදන්න ගියාම ෂිප් එක සර්විස් දෙන පැත්ත එහෙම මැනේජ් කරන්න ෂිප් කම්පැනි එක ලංකාවේ හයර් කරනවා. එහෙම ඒජන්ට්ලා ඔය ඒජන්ට්ලා අයිඩියා එකක් තියෙන්න ඕන මේ ගොඩක් වෙලාවට මැරිටයිම් ලෝ ඊට පස්සේ මැරිටයිම් සිකියුරිටි මැරිටයිම් ඊට පස්සේ සේෆ්ටි ඒ කියන ලොකු අයිඩියා එකක් තියෙනවා මේ සම්බන්ධව ඉගෙන ගන්න ස්පෙෂලායිස් වෙච්ච කවුරුත් නැහැ එහෙම ජොබ් එකක්. එහෙම ඒජන්ට්ලා ඉන්නේ ඔය ලොජිස්ටික් කරලා යන ගොඩක් වෙලාවට ඉන්නේ. හරි ඒක හින්දා තමයි ඔය මැරිටයිම් ෆෙයාර්ස් කියන ඩිග්‍රියට chance එකක් තියෙන මොකද හොඳ ජොබ් ෆීල්ඩ් එකක් හැදෙන්න පුළුවන් ඒක. මැරිටයිම් ෆෙයාර්ස් එකට යවුදේ පටන් ගත්තේ ඒකට තැනක් හැදෙනවා අනිවාර්යෙන්ම. මම ඒක හොඳට හොයලා බලලා කියන්නේ මොකද ඒකට ඒ වගේ ස්පෙෂල් වෙච්ච කට්ටිය නැහැ මේ ලංකාවේ. හරි මැරින් බයෝටෙක්නොලොජි එකේ එක්සෑම් එක අමාරු නෑ. අපි ගිය අවුරුද්දේ තමයි ඒක එක්සෑම් එක පටන් ගත්තේ. ඒකේ බැච් එකේ වැඩියෙන්ම ඉන්නේ අපේ ක්ලාස් ආපු අක්කලා කියලා තමයි. හරි එකට වඩා අඩුවයි තේරෙනවා. හරි 0.4 කෙනෙක් තෝරලා යවලා තියෙනවා අපේ ක්ලාස් එකෙන්. හරි 0.4 සෙට් එකෙන් එයා ඇප්ටියුඩ් ටෙස්ට් එකේ මුල්ම 10 දෙනා ඇතුළට ඇවිල්ලා තියෙනවා. හරි ඔයාලා හිතන්න 0.4 130යි බලන්නේ 70ක් සෙට් එකකින්. එහෙම තියෙද්දි එයා ඒක මේකට සිලෙක්ට් වුණා කියන්නේ එයා කොච්චර ලකුණු ප්‍රමාණයක් ඇප්ටියුඩ් ටෙස්ට් එකෙන් අරන් තියෙනවා. හරි එහෙනම් වැඩ කරොත් ඇතුළට පයින්න පුළුවන්. හරි මැරින් බයෝටෙක්නොලොජි ස්කෝර් එක බලන්නේ නැහැ. ලොජිස්ටික් එකට ගිය පාර 15ක් 16ක් වගේ සිලෙක්ට් වුණා. ඔව් ඒකේ එක කොටසකට ලකුණු 25ක් ඇඩ් වෙනවා. කොටස් 4 ලකුණු 100යි. පේපර් එක ලකුණු දෙන්නේ මේ විදියට. හරි BST අයට පුළුවන් මැරින් බයෝටෙක්නොලොජි ලොජිස්ටික් එකට සිලෙක්ට් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. එක්සෑම් එකේ හයි ස්කෝර් එක තියෙන ළමයි විතර නේද ගන්නෙ. හයි ස්කෝර් එක තියෙන 50 දෙනෙක් කට් ඔෆ් කරලා එවනවා. ඊට පස්සේ ඒ කට්ටිය රෙජිස්ටර් වුණේ නැත්නම් බෝට්ස් රවුන්ඩ් එනවා. උපරිම බෝට් රවුන්ඩ් දෙකක් විතර එනවා. එතකොට ඒක ෆිල් වුණාට පස්සේ ආයි බෝට් රවුන්ඩ් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් 50කට වැඩියෙන් ලිස්ට් එක හදනවා. 70ක් 80ක් විතර වැඩිම ලකුණු තියෙන කට්ටියගේ ලිස්ට් එක හදලා බෝට්ටු වෙන සෙට් එකත් එක්කම දානවා. හරි එතකොට ඔයාගේ කට් ඔෆ් මාර්ක් එකකින් උඩ කට්ටියට මුලින්ම එන්ට කෝල් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රෙජිස්ටර් වුණේ නැත්තම් ඊට පස්සේ ඔයාලට හරි එක්සෑම් සෙකන්ඩ් ස්ටේජ් එකක් කියන්නේ ජීවිතේ ලොකු chance එකක්. ඒක තව ඩිග්‍රී එකක් කරනවා වගේ අර ගන්න තීරණයක් නෙමෙයි. මොකද ඔයා සෙකන්ඩ් ස්ටේජ් එකට ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරා නම් ඔයාට
අනිවාර්යෙන් හොඳ රිසල්ට්ස් එකක් මේ පාරට වඩා ගන්න පුළුවන්. හරි? ඒක ඔයා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එක පුරවන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එකක් මම දාලා තියෙනවා අපේ Facebook page එකේ. ඔයාලට බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි පටලවා ගන්න නම් එපා. හරි? කලබලයට කරන්න ගිහිල්ලා මෙහෙමයි ගොඩක් කට්ටිය ඕෂන් යුනිවර්සිටි එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට බෝට්ටුවක් ආවොත් එහෙම ඔයාලට ඕෂන් යුනිවර්සිටි එක රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරලා ඔයා අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් හරි ඔයා යන්න කැමති එකට යන්න පුළුවන්. UGC රෙජිස්ටර් වෙලා ඔයාට ආයි මෙහෙට එන්න බෑ. හරි? ඒක කැන්සල් කරනවා කියන එක හරි අමාරුයි. බට් ඕෂන් එකේ කැන්සල් කරලා ඔයාට UGC එකට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ දෙන්නේ නැහැ. හරිද? ඒගොල්ලොන් කියයි මේ ඔයාගේ නම් ලිස්ට් එක දීලා තියෙන්නේ යවලා තියෙන්නේ ඒකින්ද මේ මට අපිට කරන්න දෙයක් නැහැ මුකුත් එහෙම කියලා. එහෙම ප්‍රශ්නයක් නම් ඇති වෙන්නේ නැහැ. ඔයාලා ඒක තර්ක කරලා ඔයාලා අනිවාර්යෙන් රෙජිස්ටර් මේ එක අයින් කරගන්න ඕනේ. හරි? ලක්ෂ 6ක් වගේ තමයි සප්ලයි චේන් මැනේජ්මන්ට් එකේ ඩිග්‍රී එකේ වැලියු එක වෙන්නේ. එතකොට ওই විදිහට තමයි තියෙන්නේ. ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔය MCQ තියෙන්නේ කොස්ට්ලෑම් රිසෝස් මැනේජ් ඩිග්‍රී එක ගැන මම කියන ඩිග්‍රී ගැන ටිකක් තියෙන්නේ කාලේ මට හරියට කියන්න බැහැ මොකද මම හරියට කරගන්න පුළුවන් මට මේ ඩෙඩ්ලයින් එක ඉවරනට පස්සේ මොකද මම කැම්පස් එක යන ගිහිල්ලා මට එක්සෑම් ඩිවිෂන් එකත් එක්ක කතා කරලා ඩෙඩ්ලයින් එක ඉවරනට පස්සේ අහන්න පුළුවන් ඇප්ටිටියුඩ් කොයි කාලෙක තියෙන්නේ කියලා. මම ඒ අසනින් අපි කට්ටියව දැනුවත් කරේ එහෙම තමයි මේවත් කරේ. මම හරියට මම කළා එහෙම ඩේට් එකක් කියන්නම් මට දැනට බෝට ඔයාලට කියන්න බෑ මේ කාලෙ විදි තියෙනවා කියලා. ඕෂන් එකයි ගවර්න්මන්ට් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙතනදී මේ ඒ ඕෂන් එකේ රෙජිස්ටර් ඇසිස්ටන්ට් රෙජිස්ටර් ඔය ශ්‍රීලංක පෙරේරා කියන කෙනා පොඩ්ඩක් ඉන්න එක දානවා මේ ඔයාලට යන්න දෙන්න බෑ කියනවා. ඔයාලගේ නම් UGC යන්න ඔප්ෂන් එකෙන් මේ සාමාන්‍ය ෆුල් වෙනවා. හරි. ඒක කොම්පිලා එනකන් ඒගොල්ලෝ නම් ලිස්ට් එකේ ඉන්නේ නැහැ. හරි. ඒ කට්ටිය තමයි යවන්නේ. කොහොමද? ඔතන මේ UGC එක යනකොට ඒක නෝ නැහැ මේ මට මගේ Facebook page බලන්න ගොඩක් විස්තර දීලා මාකට් එක ඊට පස්සේ ඔයාලට නෝලොන් සැලරි එක මම දාලා මැසේජ් එකක් දින්නේ මේ වෙරිෆිකේෂන් ඕනේ නැහැ. ඉතින් මම කිසිම තැනක සඳහන් කරලා නැහැ. නැහැ. වෙරිෆයි කරන්න ඕනේ නැහැ. කුල් විතරයි. අදහස් කරන්නේ මෙතනදී මේ ගොඩක් රාංචියක් ගිලා අදහස් කරන හරි ඒක ඕෂන් එක ලින්ක් කරලා තියෙනවා රිෆරන්ස් එක කරන්න මේ මේකේ ඒක කරහම
හින්දා මේ ඔයාලා ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. හරි? මේක රෙකෝඩින් එක දාලා තියෙනවා. ඔයාලට ඒක YouTube එකෙන් බලා ගන්න පුළුවන්. මේක වුණාට පස්සේ මේල් එකේ ප්‍රශ්න නම් ගොඩක් කට්ටිය කියනවා බට් මේ අපිට නම් එහෙම මේල් ආව ගිය අවුරුදු වලත් ආවා. ICT ඩිවිෂන් එකේ කෙනාත් එක තමයි පොඩ්ඩක් අහන්න මේ එයා ගෙන් අප්ඩේට් එකක් ගන්න වෙනවා. එයා තමයි හරියටම ඕක ගැන දන්නේ. මොකද ඒගොල්ලෝනේ වෙබ්සයිට් එකේ ටික බලන්නේ. මම කිව්වා කලිනුත් සිස්කෝ එකයි කම්බයින් කරලා හදන මේ ලකුණ හදන්නේ කොහොමද කියලා ඇත්තටම මම හරියටම දන්නේ නැහැ. එහෙම දන්නවනම් මම ඔයාලට කියනවා. එහෙම දන්නේ නැහැ ඇත්තටම මම. මොකද මේ 170 130 කියන කතාව දන්නවා. 170යි සිස්කෝ එකෙන් ගන්නවා 130 ඇප්ටිටියුඩ් එකෙන් බලනවා කියන එක ඒක හරි. ලකුණු හදන විදිය නම් දන්නේ නැහැ ඇත්තටම. ඔව්. කවිෂ ඔව්. ඒ විදිහට තමයි ගෙවන්න ඕනේ. වෙන වෙනම account හදන්න ඕනේ. ඒඩු එකේ ඩිග්‍රී කරන්න අනිවාර්යෙන් සල්ලි ගෙවන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම සල්ලි ගෙවන්න ඕනේ. කට්ටියට මම ඇහෙනවද? රේස් හෑන්ඩ් කරන්න පුළුවන් නම් පොඩ්ඩක් මේ කනෙක්ෂන් එක ලොස් වුණා. කට්ටියට මම ඇහෙනවා. අපි පොඩ්ඩක් ඩිග්‍රී ගැන කතා කරමු. මම මගේ මේ ඩිවයිස් එකෙන් තමයි ස්ක්‍රීන් ෂෙයා කරන්න හදන්නේ. අර පොඩ්ඩක් දෙන්න. හරි. චෙක් කියමු. හරි ඔයාලට මයික් එක ඔන් කරලා පස්සේ මගේ මේ ෆෝන් එකෙන් තමයි මම දැන් ස්ක්‍රීන් ෂෙයා කරන්න යන්නේ. හරි. අපි දැන් ඩිග්‍රීස් ගැන කතා කරමු. ඔයාලට තියෙන ප්‍රශ්න මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් මගේ. හරි. හරි. ඔයාලට දැන් පේනවා මගේ පේජ් එක පේනවා. අද මගේ පේජ් එක පේනවලු. රේස් හෑන්ඩ් කරනවා මගේ පේජ් එක පේනවනේ. මගේ පේජ් එක පේනවද? හරි.
පේජ් එක පේනවනේ. කට්ටියටම පේනව නේද? කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න මේ පොඩ්ඩක් මේ කනෙක්ෂන් අවුලක් තියෙන එක. පේන්න පේජ් එක පේනව නේද? නෑ පේන්නේ පේනවද කට්ටියට? කට්ටියට පේනවද මාව? ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක පේනවද? ඕ දැන් පේනවා අයියේ දැන් පේනවා හරි. මුලින්ම බීටෙක් ඇක්වාකල්චර් ඩිග්‍රී ගැන කතා කරමු. ඔයාලට තියෙන ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් මේ ඩිග්‍රී එක ගැන. මේක අපි ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් ඉගෙන ගන්නවා. ජලජීවී වගාව ඊට පස්සේ මූදුහාර තාක්ෂණය. ජලජීවී වගාව කියන්නේ සාමාන්‍යයෙන් ඒ මස් අභ්‍යජනන මධ්‍යස්ථානවල ඊට පස්සේ ඉස්සෝ අභිජනන මධ්‍යස්ථානවල ගොඩාක් වෙලාවට ඔයාලට ප්‍රධාන ඒකේ තැනකට වැඩ කරන්න යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ සීෆුඩ් ටෙක්නොලොජි කියන්නේ සාමාන්‍ය සැමන් ඔය මත්ස්‍ය ආහාර. ඒ කියන්නේ මත්ස්‍ය භාවිතා කරලා හදන ඔය සීෆුඩ් පැකට් කරලා හරි ටින් කරලා හරි පිටරට එක්ස්පෝර්ට් කරන කම්පැනිස් තියෙනවා. ඒවල කොලිටි කන්ට්‍රෝල් කරන්න, ඒ කියන්නේ ක්වොලිටි එක චෙක් කරන්න ඒ විදියට ඒ පෝස්ට් එකට ඔයාලට මේකට යන්න පුළුවන්. හරි. ඉතින් ප්‍රධාන වශයෙන්ම ওই ටික තමයි බේසික් කරගෙන ඒගොල්ලෝ ඔයාලට උගන්වන්නේ. එතකොට මේකෙදි ඇක්වාකල්චර් පැත්ත ඊට පස්සේ සීෆුඩ් ප්‍රොසෙසින් පැත්ත තමයි උගන්වන්නේ. මේකට ඇතුළත් වෙන්න ඕනේ පුළුවන් වෙන්නේ ජීව පද්ධති තාක්ෂණ වේදිය, බයෝසිස්ටම් ටෙක්නොලොජි හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අවම සාමාර්ථ 3ක් ලබා තියෙන්නේ 2025 අවුරුද්දේ ඕනෑම ඇටම් එකකදී. හරි. ඊට පස්සේ මේකෙදි සිස්කෝ එකක් බලන්නේ නැහැ. හරි. මේකෙදි තව එන්න පුළුවන් NVQ level 5. ඔයාට ජලජීවි වගාව හරි ඒ ආහාර තාක්ෂණය සම්බන්ධව ඩිප්ලෝමා එකක් ඔයා කරලා තියෙනවා නම් ඔයාට මේකට ඉක්මනට එන්ටර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇප්ටිටියුඩ් එක ලියලා ඔයාට මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ලංකාව ඇතුළත රැකියා අවස්ථා ගත්තොත් එහෙම මං කිව්වා වගේ ෆාම් මැනේජර්ස්ලා, මූදුහාර සැකසුම් තාක්ෂණික ශිල්පීන්, කොලිටි කොන්ට්‍රෝල් කරන්න කොලිටි ඇෂුරන්ස් ඔෆිසර්ස්ලා විදියට වැඩ කරන්න පුළුවන්. හරි. වැටුම් මට්ටම ওই විදියට වාර්ෂික වැටුප්ප තමයි තියෙන්නේ. මාසික වැටුප නෙමේ. සාමාන්‍ය 50000න් පටන් ගත්තොත් එහෙම ඔයාට ලක්ෂ එකමාරට ඒ හා සමානව යන්න පුළුවන් මාසික වැටුප. හරි. දැනට මගේ යාළුවෝ වැඩ කරනවා. එක යාළුවෙක් 1.20ක් ගන්නවා. එයා අයිස් මේ ෆැක්ටරි එක තමයි ඉන්නේ. ටිකක් ඒකේ හાર્ඩ් වර්ක් තියෙන්නේ. බෝයි කෙනෙක්. එතකොට එයා 1.20ක් පඩියක් ගන්නවා. තව යාළුවෙක් වැඩ කරා ඇක්වරියම් එකක. එයාගේ ඉන්ටර්න් මාස කාල, ඒ කියන්නේ එයා ඩිග්‍රිය අරගෙන එයා ට්‍රේනින් මාස 6 එයා ගත්තා. එක මාසෙකට 55,000 විතර ගත්තා. දැන් අලුත් තැනක ජොබ් එකට ගිහිල්ලා කොලිටි කන්ට්‍රෝල් කරන්න, කියන්නේ කොලිටි ඇෂුරන්ස් ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කරනවා.
යානම් ෆ්‍රීලාන්ස්. ඒ කියන්නේ යා වෙනම පෞද්ගලිකවත් එයා අරගෙන වැඩ කරනවා. දැනට ලක්ෂ 2ක් විතර හොයනවා කියලා මට මේ ළඟදී කතා කරලා කරාම කිව්වේ. ෆ්‍රීලාන්ස් කරන්න පුළුවන් මේ පැත්ත. ඉතින් ওই විදියට ස්පෙෂලයිස් කරගෙන ඒගොල්ලොන් වැඩ ටික කරගෙන යනවා. ඔය ටික තමයි ඔය ඩිග්‍රී එක ගැන මට කියන්න තියෙන්නේ. මේක තියෙන සාගර විශ්වවිද්‍යාලයේ මට්ටක්කුලිය වෙන කොහෙවත් නෑ මේක. ඊට පස්සේ මේක ලංකාවට මේ ඩිග්‍රී එක විතරයි තියෙන්නේ. හරි. ටෙක්නොලොජි කරපු ළමයින්ට ගොඩාක් ලොකු chance එකක්. ඊට පස්සේ මැරීන් බයෝටෙක්නොලොජි ඩිග්‍රී ගැන කතා කරොත් එහෙම මේක ගිය අවුරුද්ද තමයි පළවෙනි බැච් එක පටන් ගන්නෙ. ඊට පස්සේ ෆස්ට් බැච් එකේ ෆස්ට් සෙම් එක්සෑම් එක තිබ්බා. එතකොට මේක සම්පූර්ණයෙන්ම කතා කරන්න මෙන්න මේ දේවල් ගැන. සාගර ජීවීන් නව තාක්ෂණය මුසු කර ගනිමින් ඖෂධ ඉන්ධන පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීමට තමයි මෙන්න මේ මැරින් බයෝටෙක්නොලොජි කියන ඩිග්‍රී එකේ එක්ස්පර්ට්ලා යොදාගන්නේ. ඉතින් මේක අනාගතය හොඳ තැනකට යන්න පුළුවන් තැනක්. මොකද අපි දන්නවා ඉන්ධන, එතකොට බයෝෆුල්ස් කියන එක ප්‍රධාන වශයෙන්ම මාර වැලියු එකක් තියෙනවා. ඊට පස්සේ ඖෂධ ප්‍රධාන වැලියු එකක් තියෙන එකක්. ඊට පස්සේ පරිසර හිතකාම නිෂ්පාදන. ප්ලාස්ටික් ගොඩාක් වෙලාවට අපි පොලියුෂන් වැඩි හින්දා බැහැර කරන්න හදා. ඉතින් ඒ වගේ හින්දා මේ වර්තමාන ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන හොඳ ශේෂයක් විදියට මට මේක කියන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ওই විදියට උපාධිය කරලා ඔයාලට මේ පැතිවලට ඔයාගේ ස්ටඩි කරලා ඔයාට ජොබ් වලට යන්න පුළුවන්. ඒක ඇතුළත් වෙන්න පුළුවන් බයෝලොජිකල් සයන්ස්, බයෝ සිස්ටම් ටෙක්නොලොජි කරලා අවම F3ක් තියෙන්න ඕනේ. හරි. ෆේල් වෙලා නම් කරන්න බෑ. ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් විතරයි මේක සිලෙක්ට් කරගන්නේ. අනිවාර්යයෙන්ම ඇප්ටිටියුඩ් එක ගොඩ දාගත්තොත් ඔයාට මේ 35 දෙනා අතරට එන්න පුළුවන්. ගිය අවුරුද්දේ 35 දෙනයි ගත්තේ. මේ අවුරුද්දේ මම හිතනවා 35 දෙනෙක් විතර ගනී කියලා. හරි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැන් මම මේ කතා කරපු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දෙක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඔන්න ඔයාලට ජොබ් ෆීල්ඩ් එකත් එක්ක මම හරියට මේක මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරා. හරි. ඊට පස්සේ මැරිටයිම් ඇෆෙයාර්ස් ඩිග්‍රී එක. මේකත් ගිය අවුරුද්දේ තමයි පටන් ගන්නෙ. මේක කරලා ඔයාලට යන්න පුළුවන් පාත් එක තමයි මම මේ විදියට දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න. අනිවාර්යයෙන් එක දිගට කියවලා ඒවා සර්ච් කරන්න. මේ ඩිග්‍රී එකේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ මැරිටයිම් ලෝ, මැරිටයිම් ඉකොනොමි, ඊට පස්සේ මැරිටයිම් ඔපරේෂන්ස්, මැරිටයිම් සිකියුරිටි, මැරිටයිම් බැංකින්, ෆයිනෑන්ස් පැත්ත, ඔය පැත්ත හැන්ඩල් කරන එක තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඒකේ එක්ස්පර්ට් කෙනෙක් හදන එක. ඊට පස්සේ මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඔයා ඕනම විෂය ධාරාවකින් අවම එක්ස්ට්‍රා මාර්ක් 3ක් තියෙනවා නම් හරි. දැන් ප්‍රශ්නයක් තියාගන්න එපා. ඔයා මොන විෂයකින් කරත් ඔයාට අවම 3ක් තියෙනවා. ඔයාට මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. දෙවනියට වැඩිම ඇප්ලිකේෂන් ප්‍රමාණයක් කියන ඩිග්‍රිය විදියට මට මේක හඳුන්වන්න පුළුවන් මේ අවුරුද්දේ මැරිටයිම් ඇෆෙයාර්ස්. ගිය අවුරුද්දේ බැච් එක අරන් තිබ්බේ 28යි 30යි 28ක් වගේ අරන් තිබ්බේ. 30ක් විතර සිලෙක්ට් කරලා තිබ්බා. ඒ 30 දෙනා ඇතුළට ඔයාට එන්න ඔයා අනිවාර්යෙන් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. ගිය අවුරුද්දේ 30 දෙනාගෙන් බහුතරයක් අපේ ක්ලාස් එකට ආපු කට්ටිය. ඉතින් අපි ඒ කට්ටියට සබ්ජෙක්ට් නොලෙජ් එක 30ටම කරවලා යවලා තමයි ඒගොල්ලොන්ම අපි ඩිග්‍රී එකට සිලෙක්ට් කරෙව්වේ. ඉතින් ඔයාලා දන්නවා අහලා බලන්න සමහර ලොජිස්ටික් එහෙම ඩිග්‍රීස් වල සිලෙක්ට් වෙච්ච නැති අයියලා අක්කලා හිටියා. පෝස්ටල් වල සිලෙක්ට් වුණේ නැහැ පේපර් එක ලියලා. බත් මැරිටයිම් ඇෆෙයාර්ස් පේපර් එක ලියලා ඒගොල්ලොන් දැන් කැම්පස් එකේ මැරිටයිම් ඇෆෙයාර්ස් ඩිග්‍රී එක හදාරනවා. අන්න ඒකයි කියන්නේ අවස්ථා 3ක් තියෙනවා. ඒ 3ටම ඇප්ලයි කරන්න ඔයාට chance එකක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔයාගේ මහන්සිය මත. එතකොට ඒ කට්ටිය විදියට දැන් ඩිග්‍රී එක හදාරනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් විදියට තියෙන්නේ මේ ඒගොල්ලොන් දැන්ට ඔන්ලයින් තමයි මේක කරන්නේ. හරි. ඔන්ලයින් තමයි කරන්නේ. පොඩි ලෙක්චර් හෝල් වල ප්‍රශ්නයක් තියෙනවා. මේ
මාසේ ඉඳන් ඒගොල්ලොන්වත් කැම්පස් එකේ ලෙක්චර් හෝල් වලට ගන්නවා කියලා කතාවක් තමයි කියන්නේ. හරි. ඒවත් ඉතින් ඔයාලට කියන්නේ ඒකයි. මේක ගැන මොනවද ප්‍රශ්න තියෙන්නේ? මේ ඩිග්‍රිය ගැන ප්‍රශ්න තියෙනවද? මේ ඩිග්‍රිය ගැන ප්‍රශ්න තියෙනවද? මම හිතනවා මේ ප්‍රශ්න ටික නැතිලා යන්න ඇති කියලා. හෝස්ටල් කියන්නේ ඇත්තටම පොඩ්ඩක් ජොබ් පැත්ත අඩු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ගොඩාක් වෙලාවට අපේ කැම්පස් එකේ මේ හොඳට උගන්වන ඇකඩමික් පැත්ත හොඳට තියෙනවා. බට් මේ ජොබ් ෆීල්ඩ් එක ලංකාවේ එහෙම ඩිසයින් වෙලා නැහැ. ඇත්තටම කෝස්ටර් කරලා යන කට්ටියටත් වෙලා තියෙන්නේ ක්වොලිටි ඇෂුරන්ස් වගේ අර සීෆුඩ් ටෙක්නොලොජි කරලා යන කට්ටියගේ ජොබ් ෆීල්ඩ් එකටම හේතු වෙන්න වෙලා තියෙන කතාවක් තියෙනවා. දැන් මම මේ ළඟදී අපේ අයියා කෙනෙක් එක්ක කතා කරා. එයා ඇත්තටම කෝස්ටල් කරේ, කෝස්ටල් මැනේජ්මන්ට් කරේ. බට් එයා දැන් කරන්නේ ක්වොලිටි ඇෂුරන්ස් ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කරන්නේ. එයා සාමාන්‍ය හොඳ පැඩියක් ගන්නවා. හැබැයි එයා කියන්නේ එයා ඉගෙන ගත්ත දේවල් එක්ක නෙමෙයි එයා කරන ජොබ් එක අදාළ වෙලා තියෙන්නේ. හරි. එයා කියන්නේ සීෆුඩ් පැත්ත, ඇක්වාකල්චර් පැත්තේ ඒක කම්පැනි එක තමයි වැඩ කරන්නේ. හරි. ඔහොම ප්‍රශ්නයක් දැන් පැන නැගිලා තියෙනවා මේ ඩිග්‍රී එකට. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට මම රෙකමන්ඩ් කරන්නේ නෑ මේ ඩිග්‍රිය ඒක හින්දා. මට ඔයාලට හරියට රෙකමන්ඩ් කරන්න පුළුවන් නේ. ඇත්තටම මෙහෙමනේ. මේක සම්බන්ධයි ඒ කියන්නේ කෝස්ටල් ඒරියාස් මැනේජ්මන්ට්. ඇත්තටම ලංකාවේ මැරීන් කෝස්ටල් එන්වයරන්මන්ට් එක ප්‍රොටෙක්ට් කරන ඒවා හරියට වෙන්නේ නෑ. හරි. එතකොට ඒ සම්බන්ධ ජොබ් එකක් දීලා ඒක මේව කරන්න රස්සාවක් දෙන්න තරම් ලංකාවේ එහෙම කම්පැනිස් නැහැ. හරි. ගොඩක් වෙලා රිසර්ච් පැත්තෙන් යන කට්ටිය කරනවා. බට් ෆස්ට් ක්ලාස් ගත්තත් ජොබ් එක අඩුයි. හරි. ෆස්ට් ක්ලාස් ගත්ත ඕන තරම් අක්කලා මම දැකලා තියෙනවා. ලොකු ජොබ් එකකට ඒගොල්ලන්ට තාම යා ගන්න බැරි වෙලා තියෙනවා මේ කෝස්ටල් එක කරලා. හරි. එතකොට මගේ යාළුවොත් කෝස්ටල් කරපු කට්ටිය දැනට ඔය ශිපින් කම්පැනිස් වල මැනේජ්මන්ට් පැත්තක තමයි ඉන්නේ. ඒගොල්ලන්ට අදාළම නැති පැත්තක තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මම ඊළඟට කතා කරා අයියා කෙනෙක් එක්ක මේ ශිපින් කම්පැනි එකක එයා ලොජිස්ටික් පැත්තක් තමයි දැන් කරන්නේ. එයා ජීවිතේට ලොජිස්ටික් පැත්තක් කරලා නැහැ කෝස්ටල් වල. හරි. එතකොට එයා කියන්නේ MBA එක කරන්න වෙනවා කියලා ලොජිස්ටික් වල. හරි. බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ලොජිස්ටික් පැත්තෙන් කරලා නැත්තම් ලොජිස්ටික් ඩිප්ලෝමා එකක් හරි කරලා තමයි යාට ඒ ජොබ් එකේ ඉස්සරහට යන්න මේ. ඉතින් මේ වගේ ප්‍රශ්න වල මුහුණ දීලා තියෙනවා. මම ඇත්තම කතාව කියන්නේ මම මොකද ජොබ් වල ෆීල්ඩ් වල ඉන්න කට්ටියත් එක්ක මේ ඩිස්කස් කරලා කතා කරන හැමදාම හවසට හම්බ වෙනවා. එහෙම ඒගොල්ලොන් එක්ක ෂෙයා කරගන්න අදහස් තමයි කියන්නේ. හරි. මම රෙකමන්ඩ් කරන්න නැහැ එන්වයරන්මන්ටල් කන්සල්ටන්ට් පාරිශුද්ධ උපදේශකෙක්. ලංකාවේ අර ආර්ට් කරලා ජොබ් නෑ වගේ තමයි මේක කරලා පොඩ්ඩක් එහෙම කතා සීන් එකක් තියෙනවා. හරි. මේවා ලංකාවේ මේ හැදිලා නැති ෆීල්ඩ්. ඒ කියන්නේ පේමන්ට් එකක් කරන්නේ නැහැ. ලොකුවට NGO නෑනේ. ඒතර NGO සප්ලයි කරන්න පුළුවන් මේ එකක් තමයි මේ කෝස්ටර් කියන එක. ඉතින්ද මේ ඔයාට මේක අදාළ ඩිග්‍රී කරලා අදාළ ඒකම ඉගෙනගත්ත දේවල් වලින්ම ජොබ් එකකට යන්න බෑ. ඒක මම 100%ක් තහවුරු කරලා කියන්න. ඔයාට පුළුවන් ඒ හා බැඳුණු වෙන පාත් එකකට යන්න. හරි. ක්වොලිටි ඇෂුරන්ස් ඊට පස්සේ රිසර්ච් පැත්තෙන් ඔය පැත්තට යන්න පුළුවන්. හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මම ඇත්ත කතා කරන්නේ මට බොරු කියන්න බෑ ඔයාලට. ඒකින්ද මම මේ ඩිග්‍රී එක ඔයාලා ඉගෙන අවුරුදු 3ක් 4ක් හරි 3ක් කරලා ඉවර කරන්න පුළුවන්. හරි. අවුරුදු 3ක් කාලේ වෙනසන එකේ ඔයාලා මේ ඩිග්‍රී එකට කරන්න ආස නැත්නම් අපරාධනේ තේරුමක් නැහැනේ. අපි S3ක් තියලා මේකට දැම්මත් ඔයා ආසාවෙන් නෙමෙයි නම් කරන්නේ අවසානයේදී ගිහිල්ලා. ඒකින්ද මම කියන්නේ හැම කෙනාටම ඩිග්‍රී එකක් කරන්න යනවා නම් ඔයා ඒ ඩිග්‍රී එකට ආදරය කරන්න ඕනේ. ඒක ගැන ඌමනාවෙන් අර පිස්සු කුතුහලයෙන් ඉන්න ඕනේ. ඒක කරලා ජොබ් එකට යන්න. හරි. ඒ ෆීල්ඩ් එකට ආස කරන්න ඕනේ. මේක තමයි ජීවිතේ අවසාන
ප්‍රධාන වැදගත්ම දේ. ඔයා A level කරලා ඇවිල්ලා ඔයාගේ ජීවිතේ තීරණය කරන අවුරුදු 20 30 ඉදිරි අනාගතේ තීරණය කරන ප්‍රධානම ඩිසිෂන් එකක් තමයි මේක. මේක වරද්දගත්තොත් ඔයාගේ ජීවිතේම වරදියි. ඒකින්ද හොඳට හොයලා බලලා හරියට තීරණය ගන්න. ඊට පස්සේ ලොජිස්ටික් මැනේජ්මන්ට් මෑත කාලේ ජනප්‍රියම ඩිග්‍රී එක සහ ගොඩක් වැලියු එක වැඩිම ඩිග්‍රී එකක් මේක. මේකට එන එක තමයි අමාරු. මේක පේපර් එක පාස් වෙන එක. හරි. ඔය කරන්නේ මේ වගේ ඩීටේල්ස් එකක් දෙන්න ඒගොල්ලෝ කැම්පස් එක දැකලවත් නැහැ. ඕසන් යුනිවර්සිටි කොහෙද තියෙන්නේ කියලා නැති මිනිස්සු තමයි ඕසන් යුනිවර්සිටි එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ එක්සෑම් කරන්නේ. ඉතින් ඔයාලා හිතනවා සබ්ජෙක්ට් නොලෙජ් වෙලා හරියට දේවල් දෙයි කියලා. ඒගොල්ලොන් දෙන්නේත් නැහැ. ඒගොල්ලොන් කරන්නේ ඇප්ටිටියුඩ් එකට IQ අර හැමදාම රජ විභාගවල IQ ටික කරනවා. ඉංග්‍රීසි ටික කරනවා ඉංග්‍රීසි මේ වගේ එක. ඊට පස්සේ ජෙනරල් නොලෙජ් හැමදාම රජ විභාගවල එන ජෙනරල් නොලෙජ් ටිකක් කරනවා. හරි. කැම්පස් එකේ ඉන්න කෙනෙක් විදියට ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියත් එක්ක ගනුදෙනු කරන එක්කෙනෙක් විදියට මම ඔයාලට ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කළා ඔයාලට වටින දේවල් නම් මම ඒක රෙකමන්ඩ් කරනවා. වටින් නැත්නම් ඒක මම මූණටම කියනවා. හරි. මේ ඩිග්‍රී ඇත්තටම හොයලා බලන්න. මම දැන් ෆීල්ඩ් එකේ ඉන්නවනේ අපි අයියලා ඉන්නවනේ අවුට් වෙච්ච මගේ යාළුවෝ ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ජීවත් වෙනවා දැන් ඩිග්‍රී එක කරලා අවුට් වෙලා. හොඳ සැලරි එකක ඉන්නවා රට ගිහපු කට්ටියත් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම highly recommend ඕනතරම් ජොබ් තියෙනවා ලංකාවේ ජොබ් නම් හොයන්න. කෙනෙක් නැහැ ඔයන්න ලොජිස්ටික් කරලා පට්ට ඩිග්‍රී එකක්. මේක පට්ට වටිනවා. හරි. ඩිප්ලෝමා එකක් නම් උපරි. මම මේක රෙකමන්ඩ් කරනවා highly. හරි. මේක ඩොලර් වලින් සල්ලි හොයන්න පුළුවන් ඇති වෙන්නේ. ඕෂනෝග්‍රැෆි මාර අතල් මේක එකක්. මේකෙන් සල්ලි earn කරන එක මාර ලේසි. මේක ලංකාවට පොඩ්ඩක් රිලේටඩ් නැති ගතියක් තියෙනවා. දැන් ඕෂනෝග්‍රැෆි මොකද්ද කියන්නේ? මේකයි මේ ඕෂනෝග්‍රැෆි කියන එක පට්ට ආතල් මේ එකක්. ඔයාලා අර ඩ්‍රයිව් කරන්න ආස නම් ඒ කියන්නේ රිසර්ච් කරන්න කැමති නම් පට්ටම ආතල්. හරි. මේකේ තියෙන වෙනම ඉනිකොලනේ ඕෂනෝග්‍රැෆර් කෙනෙක් වැලියු එක ගන්න බෑ මේ ලංකාව වෙන කාටවත්. හරි. මේ ඩිග්‍රී කරලා එන 30 40 50ට තමයි ඒක තියෙන්නේ. හරි. ලෝකේ ඕෂනෝග්‍රැෆර්ස් ඉන්නවා මාර විදියට කම්පැනිස් වල. හරි. ඉතින් මේ පට්ට ආතල් සබ්ජෙක්ට් තියෙන ටිකක් මේකේ. ඇත්තටම ෆිසික්ස් එක කරන මාර ආතල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක මාර ඒකට බොක්කෙන් කරොත් මේක යන්න පුළුවන් උපරිමයට යන්න පුළුවන්. ඒක හොඳ ක්ලයිමේට් චේන්ජ් ඊට පස්සේ ඕෂන් ඩයිනමික්ස් උගන්වනවා මැරින් ඉකෝසිස්ටම්ස් මේක සිලෙක්ට් වෙන්න පුළුවන්. ෆිසිකල් සයන්ස් බයොලොජිකල් සයන්ස් කරපු කට්ටියට විතරයි අනිවාර්යයෙන් ෆිසික්ස් කරලා තියෙන්න ඕනේ. ICT කරත් කමක් නැහැ ෆිසික්ස් කරලා තියෙන්න ඕනේ. ඉසෙස්කෝ එක බලනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක බලනවා. හරි. අර විදියට තමයි. නාසා coastal engineering firms environmental consultations වගේ දේශගුණික කාර්යභාරයාත ආයතනවල වැඩ කරන්න පුළුවන්. ඕෂනෝග්‍රැෆර් කෙනෙක් විදියට අන්තර්ජාතික මට්ටමේ මාර පිළිගැනීමක් තියෙනවා. විද්‍යාඥයෙක් විතරක්. හරි. විද්‍යාඥයෙක්. කෝස්ටල් එකටත් පුළුවන්. කෝස්ටල් එක කරලත් මේ පැත්තට යන්න පුළුවන්. හරි. ඒක මම මේව කරන්න නැහැ. මට එහෙම හරියට කියන්න බෑ. මේ කෝස්ටල් කරලා මුකුත් නෑ ජොබ් නෑ එහෙම කියලා. දැනට තියෙන වාතාවරණය මම කිව්වේ ඒක උගන්නන දේවල්ම ඇප්ලයි කරගෙන ඔයාට ඒකටම රිලේටඩ් වෙච්ච ෆීල්ඩ් එකක් නැහැ. මේ වගේ තියෙනවානේ ඔය එන්වයරන්මන්ටල් කන්සල්ටේෂන් coastal engineering firms ඔය පැතිවලට ජොබ්ස් වල යන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ එකපාරටම ගිහිල්ලා පග්ගාල ජොබ් එකක් හොයාගන්න කියන මාර ගේමක් තියෙනවා. හරි. marine engineering ඒක ගැන කතා කරන්න කලින් මං අහන්න දැන් කතා කරපු ඩිග්‍රීස් ගැන ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් දැනගන්න අහන්න. මට chat එක පේන්නේ නැහැ. ඒකයි. හරි. chat එක පේන්නේ
අපි chat එක බලමු. කරන්න බෑ ඉන්සුල එකෙන්. ඒක කියවලා කට්ටියට මොනවද තියෙන්නේ? මැරිටයිම් ෆෙයර්ස් ගැන දැන් කතා කරා. හරි. මේ කතා කරන අවසාන දවස පොඩ්ඩක් මේ මම අද ෆ්‍රී වුණා. ඔයාලට මේ රෙකෝඩින් එක සම්පූර්ණ YouTube එකෙන් ID ඒකට ආපු ඇවිල්ලා තිබ්බ 120 විතර. දැන් ඉන්න 80ක් විතර. ඉතින් හරියටම කතා කරලා මගේ ඩිග්‍රී ගැන කතා කරන්නම්. CA මැරින් ඉංජිනේරින් මේක මම කරන්නේ මම ෆයිනල් ඉයර් කෙනෙක්. එතකොට මම කැම්පස් එකට 2022 මම දැන් අවුරුදු 7ක් කම්ප්ලීට් කරලා අපි කොරෝනා වලට අහු වුණා. ඇත්ත කතා කරොත් එහෙම කොරෝනා එක තමයි අපි එන්නේ. ඒකම ගේ බැජස් පොඩි ඩිලේ එකක් තිබ්බා. ඒ ඩිලේ එකට අපිවත් අහු වුණා. දැනට ඉන්න තියෙන බැජස් වල ඩිලේ එකක් නැහැ. අපේ බැජ් එක විතරයි ඩිලේ එක. ඉතින් අපි ළම අවුරුද්දේ ග්‍රැජුවේෂන් එකට යනවා. මේ අවුරුද්දේ ෆයිනල් ඉයර් එක ඉවර කරනවා රිසර්ච් එකත් එක්ක. හරි. එතකොට මම දැන් ඉන්නේ රිසර්ච් එකේ ෆයිනල් ඉයර්. එතකොට නංගි මල්ලි කියන්නේ මාර අතීතයක් තියෙන ලංකාවේ පළවෙනිම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. හරි. එතකොට ඒගොල්ලොන් ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. රුහුණේ පටන් ගත්තේ 2022 සෝරි 2020 එතකොට පළවෙනි බැච් එක පටන් ගත්තේ. ඒගොල්ලොන්ගේ එක බැච් එක තමයි අවුට් වෙලා තියෙන්නේ. මේ අවුට් දෙවෙනි බැච් එක අවුට් වෙනවා. ඊට පස්සේ මේ ඩිග්‍රී එක ගැන කතා කරොත් එහෙම මේක කරන්න පුළුවන් ඒ ලෙවල් මැච් කරපු කොල්ලෝ කෙල්ලොන්ට විතරයි. හරි. මේක කරලා එහෙම එන්න බෑ. 2025 මැච් කරලා ඒ ලෙවල් වලට අවම C2S එකක් තියෙන්න ඕනේ. C2S එක කියන්නේ ඉංජිනේර් කෙනෙක්ට ලංකාවේ වැඩ කරන්න තියෙන මිනිමම් රික්වයර්මන්ට් එක. හරි. එතකොට C2S එකක් තියෙන්න ඕනේ. C1S දෙක තියෙන කට්ටියට ඇප්ලයි කරලා තේරුමක් නැහැ. අපරාධ රුපියල් 1500. C2S එකක් තිබ්බා කියලා මේකට ඇප්ලයි සිලෙක්ට් හරි. C2S එක තිබ්බා කියලා සිලෙක්ට් වෙන්න බෑ. අපේ කට්ටිය ගත්ත 0.9 උඩ කට්ටිය ඉන්නේ. මගේ බැච් එකේ ඉන්න 32ක්. අපේ YouTube channel එක Facebook එකේ ගියාම බලාගත්තයි අපේ බැච් එක 30 දෙනාම 0.9 වැඩි. ඒ කාලේ ඉසෙස්කෝ එකෙන් විද්‍යාගත්ත අපි ඇප්ටියුඩ් ටෙස්ට් කිව්වේ නැහැ. හරි. එතකොට මේ ඩිග්‍රී එක ගැන කතා කරොත් එහෙම මේකේ ඩිග්‍රී එකේ අපි එද්දී CDC සර්ටිෆිකේට් එක නැහැ. ඒ ප්‍රශ්නේ බෙජස් තුනක් CDC ගන්න ඕනා කියලා තියෙනවා. හරි. නැවක් හොයාගන්න එක අමාරුයි. නැවකට ගියාට පස්සේ නැවක් සෙට් වුණොත් නැව ඒ කම්පැනි එක දිගටම තියෙනවා. හරි. ඔන්න ඔක තමයි. දැන්ට ඒ ප්‍රශ්නේ නැහැ. ලංකාවේ ඉස්සර ඕෂන් යුනිවර්සිටි එක මැරින් ඉංජිනේරින් කරාට නැව නගින්න බෑ. එහෙම කියන්න පුගලා තියෙන්නේ. නැව නැගලා තියෙන දැන් 16ක් 15ක් විතර නැගලා තියෙනවා. හරි. එතකොට ඉස්සරහට අපේ ටාගට් එක නැව නගින ප්‍රමාණය වැඩි කරන්න වාර්ෂිකව ඒකට අපි කැඩට් අවුට්රීච් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මේ අවුරුද්දේ ජූනි අන්තිම කරනවා. ඒකෙට shipping companies ඇවිල්ලා ඒක ඉන්ඩස්ට්‍රි කට්ටියට අපේ ග්‍රැජුවේටර්ස්ලා ඉන්ට්‍රොඩියුස් කරනවා. හරි. එතකොට ගර්ල්ස්ලාට අනිවාර්යයෙන්ම මැරින් ඉංජිනේරින් කරන්න පුළුවන්. නැවුත් හම්බ වෙනවා. ඒගොල්ලන්ට මාර පිළිගැනීමක් තියෙන්නේ. ඒගොල්ලන්ට නැව්වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බෝයිස්ලාට තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේකයි රුහුණෙත් මැරින් ඉංජිනේරින් ඩිග්‍රී එකක් තියෙනවා. ඒක ඇත්තටම සිස්කෝ එක ඕනේ. මොකද ඒකේ
ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න නම් ඉන්ජිනියරින් ෆැකල්ටි සිලෙක්ට් වෙලා තමයි ඒ ෆස්ට් එක්සෑම් එකෙන් තමයි ඒකට සිලෙක්ට් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ඩිප්ලෝමා තියෙන මැරින් ඉන්ජිනියරින් NDT TTI ඊට පස්සේ සිනෙක් එකේ ප්‍රයිවට් MSTI SMTI ඔය විදියට ඉන්න මේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. හරි. ඉතින් ඔයාලට ඒවත් ෆලෝ අප් කරන්න පුළුවන්. මම කියන්නේ මේක තමයි හොඳම සුපිරිම මේකට ආවොත් මේමයි කියලා මම එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. රෙකමන්ඩ් කරන්නේ නැහැ කියන්නේ මට එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද මේ අපේ කැම්පස් එකේ පොඩි ප්‍රශ්න තියෙනවානේ. හරි ඉන්ජිනියරින් කට්ටියට ලැබොරටරි ෆැසිලිටිස් ටිකක් අඩුයි. වර්ක්ෂොප් ෆැසිලිටිස් ටිකක් අඩුයි. ටිකක් කියන්නේ හොඳටම අඩුයි. හරි අනිත් ඩිග්‍රීස් වලට සාපේක්ෂව ඒ ටික අඩුයි. හරි. ඉතින් ඒ දේවල් තියාගෙන මම මේක සුපිරිම කියනවා නම් මම ඇත්තටම ඔයාලට ඒක කරන්න බොරුවක් නේ. හරි. මම මේක සුපිරිම කියන්නේ නැහැ. බට් මේකෙන් ගේමක් ගහකට කට්ටි ඉන්නවා. අපි කතා කරලා තියෙනවා. දැනටත් ඉන්නවා. හරි. අනාගතෙත් ඉන්නවා. හරි. ඉතින් මම ඉන්නෙත් එහෙම ලංකාවෙම 50 දෙනයි මැරින් ඉන්ජිනියරින් ගන්නෙ. එතකොට ලංකාවෙම මැරින් ඉන්ජිනියරින් ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ තියෙන එකම යුනිවර්සිටි එක අපි එද්දි මේක විතරයි. හරි. එතකොට C2S එකකට වැඩියෙන් ටිකක් තියලා ඔයාලට ඉන්ජිනියරින් ඩිග්‍රියක් කරන්න හම්බෙන පළවෙනි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ලංකාවේ මෙහෙම කොල්ලෙක්ට කෙල්ලෙක්ට මැත්ස් කරලා ඉන්ජිනියරින් යන්න බැරි වෙන කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේ ඩිග්‍රිය පට්ට වැලියු මේක ගෙහෙම ගහගත්තොත් උන් ඉන්ජිනියර් කෙනෙක් වෙනවා ලොවෙත් වැඩ කරන්න පුළුවන් ඉන්ජිනියර් පොසිෂන් එකේ ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම වටිනාකම මැරීන් ඉන්ජිනියරින් කියන්නේ ආවිශේෂ ඩොලර් වලින් සල්ලි හොයන්න පුළුවන් හරි ඔයා මහන්සි වෙන්න ඕනේ ඔයා ජොබ් නෑ කී කී ඉඳලා හරියන්නේ නැහැ ඔයා ඒකට වැඩ කරන්න ඕනේ මේක ට්‍රේනින් මාස 6ක් කැම්පස් එකෙන්ම යවනවා MSS එකකින් අප්රූව් කරපු ට්‍රේනින් සෙන්ටර්ස් වලට යවන්නේ කොළඹ ඩොක්යාඩ් ශ්‍රී ලංකා පෝර්ට් ඔතොරිටි ශ්‍රී ලංකා රේල්වේ හරි ඊට අමතරව ඔයාට ෂෝ බේස් වැඩ කරනවා නම් ඔයිල් ප්ලැට්ෆෝම් වල ගිහිල්ලා වැඩ කරන්න ඕන නම් සිපෙට්කෝ එකේ ඊට පස්සේ ඔයාට යන්න පුළුවන් මෑන් B&W එකට යන්න පුළුවන් ඊට පස්සේ ෂිපින් මේවා මොනවද කැට් එකට යන්න පුළුවන් ඔය විදියට ආයතන වල අපේ කට්ටිය ට්‍රේනින් යනවා කැම්පස් එකෙන්ම යවන්නේ ඔයාලා හොයාගන්න ඕනේ නැහැ උපාධිය අවුරුදු 4මාරයි ට්‍රේනින් මාස 6ත් එක්ක මෙන්න මේ වගේ හයස්ම රෑන්ක් එකට යන්න පුළුවන් 45,50 පඩිය ගන්න චීෆ් ඉන්ජිනියර් දක්වා යන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කිව්වොත් මේක නිවැරදි. ඉතින් අවසාන වශයෙන් ෆිෂරිස් ඇන්ඩ් මැරීන් සයන්ස් කියන ඩිග්‍රී එක ගැන කතා කරමු. මේ ඩිග්‍රී එක තියෙන තංගල්ලේ මේකට පැරලල් යන කියන්නේ මේ හා සමාන ඩිග්‍රී එකක් තියෙනවා රුහුණේ. ඇත්තට මම ඒ රුහුණේ ඩිග්‍රී ගැන කොහොමද කියලා කම්පෙයාර් කරලවත් මම ඒක ගැන ස්ටඩි කරලා නැහැ. ඒකින්ද මට දෙක කම්පෙයාර් කරන්න බෑ. මම කියන ෆිෂරිස් හොඳ ජොබ් කරන කට්ටිය ඉන්නවා පෝස්ට් වල කමෙන්ට් එහෙම දාලා තිබ්බා. මම දැක්කා. ඇත්තටම සතුටුයි. මගේ යාළුවෝ ඉන්න හොඳට වැඩ කරනවා. හැබැයි ඔයාලා අනිවාර්යෙන් ඔයාලා කැමති පැත්තකට ෆීල්ඩ් එක ස්පෙસિෆයි කරගන්න ඕනේ. ඒක හින්දා ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්න මේ ෆිෂරිස් එකට ඇප්ලයි කරන්න පුළුවන් බයෝ කට්ටියට විතරයි. PhD බෑ. හරි. X3ක් ඕනේ. අවම මේක ස්කෝ එක බලනවා. මයිනස් සිසෙට් තියෙන කට්ටියට තියෙනවනේ ලොකු ප්‍රශ්නයක් මයිනස් තිබ්බොත් එන්නේ නැහැ කියලා. නෑ නෑ මයිනස් තිබ්බොත් එනවා. හරි. මයිනස් තිබ්බත් එනවා. X3ක් විතරයිනේ රික්වයර්මන්ට් එක. හරි. මයිනස් තිබ්බත් එනවා. ඒකත් අර ඉන්ජිනියරින් වල මේ වගේ අර ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් ගේමක් ගහන්න ඕනේ. හරි. මයිනස් තිබ්බ කට්ටිය ඇප්ටිටියුඩ් එකෙන් ගේමක් ගහන්න ඕනේ. මම හිතියා ගියා අවුරුදු ගෑන ළමයි. යා සිස්කෝ එක මේ මයිනස් තිබ්බේ. හරි. මයිනස් තිබ්බේ මේ යා ටෙස්ට් එක මාර විදිහට වැඩ කරා. අපේ මොඩල් පේපර්ස් පහම කරා. හැමදාම ක්ලාස් ආවා. මගෙන් ප්‍රශ්න ඇහුවා. හැමදාම ටච් එකකින්. යා සිස්කෝ එක මයිනස් තිබ්බත් එයා ඇප්ටිටියුඩ් එක ලියලා එයා පාස් වෙලා ඇප්ටිටියුඩ් එක හොඳ ලකුණු අරන් එයා ඩිග්‍රී ඔක්කොටම සිලෙක්ට් වෙලා තිබ්බා. ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ එයා ඇප්ලයි කරලා තිබ්බ ඩිග්‍රී 5කට ඒ පහම එයා සිලෙක්ට් වෙලා තිබ්බා. එයාගේ මයිනස් තිබ්බාට රිසල්ට් එක. හරි. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ ඔය වගේ ප්‍රධාන දේවල් ටිකක් තමයි ඔයාලට මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න මගෙන් අහන්න. මේ පොස්ට් එක අනිවාර්යෙන් කියවලා ඇති කියලා හිතනවා දැන් මේ වෙද්දි මේක කියවලා ඇප්ලයි කරන්න හරියට දැන් නම් ගොඩාක් කට්ටියගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති කියලා මම හිතනවා
මේ ගෲප් වල ජොයින් වෙලා ඉන්න. මේ ගෲප් වල ජොයින් වෙලා අපි පේමන්ට් ඩීටේල්ස් දාන්නේ. අපි ක්ලාස් එකක් කරනවා. ඒ ක්ලාස් එක කරන්නේ මයි 8 රෑ. අපි පටන් ගන්නවා aptitude test එකේ වැඩ ටික. ඉතින් කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. මේක තමයි ලංකාවේ වැදගත්ම පිළිවෙලටම කරන aptitude test එකට ෆ්ලෑෂ් එකන එකම පන්තිය. ඉතින් බොරු කියන්නේ නෑ. බොරු කියලා වැඩක් නෑ මට. මට ඔයාලා මේකට ගෙනහලා රවට්ටන්න ඕනේ නෑ. මම මේක දැකලා මේකේ ප්‍රශ්න දැකලා මේකේ ඇතුලේ අවුරුදු 4ක් කට්ට කාලා මේකේ අවුරුදු 4ම දැකලා ඒකේ හිටපු මිනිස්සු දැන් කරන දේවල් ගැන ඒකේ හිටපු කට්ටිය උඩට ගිහපු හැටි මේකේ මොනවද ගන්න හොඳ මේකේ ගන්න හොඳ නැති දේවල් ඔක්කොම දන්නවා. ඉතින් ඒක තමයි ලංකාවේ හැම අසම්මුලන් නෑරෙන්න අපේ නංගිල මල්ලිට මම මේක දෙන්නේ. උඹලා ඉස්කුණක් අරගෙන නිකන් ජොබ් එකකට යන්න එපා. උඹලට සිටියක් කරලා සුපිරි තැනකට එන්න පුළුවන් කියලා. ඉතින් මේක ඉන්ට්‍රොඩියුස් කරේ ලංකාවට ඒකයි. ඉතින් දැන් අද වෙදි මාර එක්ස්පෝස් එකක් වෙලා තිනවා ලංකාවට මේ ඩිග්‍රීස් කියන. ඉතින් අනාගතයේදී ෆැසිලිටිස් ටිකක් හැදේ කියලා මම හිතනවා. මමත් පර්සනලි ඒගොල්ලොන්ට එක්ස්පෝස් කරනවා මේක හදාන්න. දකුණු ආසියාවේ තියෙන එකම සාගර විශ්වවිද්‍යාලය මේක. ඉතින් මාර වැලියු. ඊට පස්සේ ඕෂන් යුනිවර්සිටි එකක් තියෙනවා කොරියන් වල. ඒකටත් ඔයාලට MSc කරන්න ස්කොල් අරගෙන යන්න පුළුවන්. එහෙම ගිහපු අයියලා අක්කලා ඕන තරම් ඉන්නවා. හරි. ඉතින් කියවලා බලන්න. මේක මුලින්ම තිබ්බේ අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට. ඊට පස්සේ 2014 තමයි මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට පත් වෙන්නේ. ආණ්ඩුව පෙරලීමත් එක්ක වෙච්ච පසුබෑම තාමත් තියෙනවා ෆැසිලිටිස් වල. ඉතින් ලංකාවේ සාගරය ගැන උගන්වන එකම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙන එකම විශ්වවිද්‍යාලය මේක. ඉතින් මේක අනාගතයේදී අනිවාර්යයෙන්ම පහසුකම් සපිරි විශ්වවිද්‍යාලයක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒකේ පුරෝගාමී වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඔයාලට. අපිට නම් බැරි වෙයි. අපි දැන් මේ අවුරුද්දෙන් අවුට් වෙන හින්දා. එතකොට මගේ එකම බලාපොරොත්තුව මේ කැම්පස් එක ලංකාවේ හොඳම කැම්පස් එකක් වෙන අතරට එන එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම නංගිලා මල්ලිට ආදරෙන් කියන්න තියෙන්නේ ෆැසිලිටිස් අඩුයි. මම මේ දාලා තියෙන ඇත්ත. වලට බොරු කියනවා නම් මට කියන්න පුළුවන් මේකේ මහා මෙහෙම තියෙනවා කියලා නෑ. එහෙම ලොකු දෙයක් නෑ. කැම්පස් ලයිෆ් එක කියන දේ තියෙනවා. ඉවෙන්ට් තියෙනවා හැමදේම තියෙනවා. බට් මේක ලිමිට් වෙලා තියෙන මේ ෆැසිලිටිස් ඉඩ ප්‍රමාණය ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. ඒකින් හින්දා මේ ටික අනිවාර්යෙන් කරනවා. අපි යාළුවෝ ක්‍රීඩා සංගම් කරගෙන යනවා. ඒවා ඒගොල්ලොන් කට්ට කාලා ඒගොල්ලොන් කතා කරලා ගේම ඇදලා ඒගොල්ලොන් කරගෙන යනවා. ස්පෝර්ට්ස් ටික කරගෙන යනවා. ඉතින් අවුරුදු උත්සවය තියෙනවා මේ සමුද අපේ කැම්පස් එකේ අලුතෙන්ම ආපු බැච් එක තමයි කරන්නේ ඒක. ඉතින් ඒ ගැන වීඩියෝකුත් දාන්නම් අවුරුදු උත්සවයේ. ඔයාලට බලන්න පුළුවන් ඕෂන් හර්ස් කියලා අපේ ඔෆිෂියල් මීඩියා යුනිට් එකේ තියෙන Facebook එකේ. ඉතින් ඒකිනුත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් කැම්පස් එකට ආදරේ නම් කැම්පස් එකට ඇවිල්ලා ගේමක් ගහ ගන්න ඕන නම් ඔයාලට කියන්න තියෙන්නේ මේකට එන්න ඇවිල්ලා මහන්සිලා වැඩ කරන්න. ඔයාලා පාත් එකක් හදාගෙන එන්න. හැමදාම කවුරු හරි කිව්ව පළියට මේක විශ්වාස කරන්න එපා. හරි. ඉතින් මම මේ ඩිග්‍රියට ආවේ මැරින් ඉන්ජිනියරින් කරන්න. මගේ පාත් එකක් හදාගෙන. ඉතින් මම නැව් තිබ්බා හෝ නැත්නම් මම ඒ ටාගට් එකට මම යන්න ප්ලෑන් කරලා ඒ වැඩ ටික කරගෙන ඉවරයි. හරි. එතකොට ඒකෙන් හින්දා ඔයාලා ඩිග්‍රී එකට එන්න කලින් ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න LinkedIn account එකක් හදාගන්න. LinkedIn එක ප්‍රොෆෙෂනල් account එකක්. ඒක LinkedIn එක කියන්නේ ඔයාලගේ අනාගත කැරියර් එකට. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ මේ කැම්පස් එක ඇවිල්ලා ඔයාලා නිකන් ඉන්න එපා. රිසර්ච් කරන්න, ප්‍රොජෙක්ට් කරන්න, අලුතෙන් අලුත් දේවල් ලංකාවට හඳුන්වලා දෙන්න. එතකොට තමයි කැම්පස් එකක් දැනුමෙන් අප්ඩේට් වෙන්නේ උඩට එන්නේ. හරි. ඉතින් නංගිලා මල්ලියට මම හිතනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳෙන්නේ නැති කියලා aptitude test එකේ පේපර් එක කොහොමද එන්නේ කියලා full video එකක් YouTube එකේ Facebook එකේ දාලා තියෙනවා. ඒක බලන්න නැත්නම් අපේ ක්ලාස් එක මේ 8 සිකුරාදා 7 මාර්ච් පටන් ගන්නවා. ඉතින් ලංකාවේ වැඩිම පිරිස සහභාගී වෙන එකම සෙමිනාර් සීරීස් එක තමයි මේ පටන් ගන්න මේ 8. ඉතින් මේකට ජොයින් වෙන්න පුළුවන් අපේ WhatsApp නම්බරේට
පේමන්ට් ඩීටේල්ස් වලට පේමන්ට් එක කරලා දාන්න. අපි හැමෝගෙන්ම ගන්නෙ හැම ඩිග්‍රී එකටම සබ්ජෙක්ට් නෝලෙජ් ඔක්කොම කරලා රුපියල් 1200ක් විතරයි. මම තමයි කරන්නේ හැම දෙයක්ම. මම කාටවත් දීලා කරවන්න ඕනේ මේක මගේ කැම්පස් එක. මම තමයි දන්නේ හරියටම මේකට මොනවද ඔයාලට දෙන්න ඕනේ කියලා. හරි. ඉතින් කැම්පස් එක අද වෙද්දි එක්ස්පෝස් වෙලා තියෙනවා අපේ channel එක හරහා ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට. ඉතින් මේක ඉස්සරහටත් අනිවාර්යෙන් කරනවා. ඔයාලා මහන්සි වෙලා වැඩ කරමු. ඉතින් මම ලේසියෙන් අය කියන්නේ ෆෝකස් ගයිඩ් කරනවා මාත් එක ලේසි ආතල්ලක ඉන්න බෑ ක්ලාස් එකට ජොයින් වුණා මට පේමන්ට් එක කරත් මම ඔයාලා ගයිඩ් කරන පේපර්ස් කරන්න ඕනේ හෝම්වර්ක්ස් කරන්න ඕනේ අප්ලෝඩ් වෙන්න ඕනේ ඒවා පේපර්ස් පහ ලියන්න ඕනේ නැත්නම් පේපර්ස් දෙන්නේ නෑ ලියන්න නැති කට්ටියට රෙකෝඩින් බලන්න ඒ ටික නෝට් ටික හදා ගන්න ඕනේ ඒ විදිහට ඔයගොල්ලොන්ට ෆුල් ගයිඩ් එකක් දෙනවා බය වෙන්න එපා ඔයාලට ඉංග්‍රීසි වලින් අමාරු වුණත් ඔයාලට ඉංග්‍රීසි පේපර් එකක් කරන්න මේ ටික ගොඩ දාගන්න විදිහ අපි දැන් අවුරුදු ගානක් තිස්සේ කරලා පෙන්නලා තියෙනවා හැම බැච් එකකම වැඩිම ප්‍රතිශතයක් අපේ කට්ටිය තමයි ඉන්නේ මම කියන්නේ 100%ක්ම මේක මගේ ක්ලාස් ආවා කියලා ඇතුළේ යනවා කියලා එහෙම කියන්න ඕනේ මේක එළියේ කියන්නේ තමන් සෙල්ෆ් ස්ටඩි කරලා කරගන්න කට්ටියක් ඉන්නවා එහෙම කට්ටියක් ඉන්නවා අනිවාර්යෙන්ම ඉතින් ක්ලාස් ඇවිල්ලා කරගන්න කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය ගොඩාක්ම හොඳට කරගෙන රෑන්ක් වල උඩම රෑන්ක් වල ඉන්නවා හරි ඉතින් මේක රෑන්ක් කරා කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක මේක A level එක්සෑම් එක වගේ නෙමෙයි හරි ඒකින්ද මේ ඔය විදිහට තමයි වැඩ ටික වෙන්නේ මැයි 8 තියෙනවා මේ ඩීටේල්ස් ටික account එක හදන විදිහ නම් ඔක්කොම තියෙනවා ඔයාලට පුළුවන් මේ ඩීටේල්ස් ටික බලන්න මැයි 12ට කලින් අනිවාර්යයෙන්ම ඔයාලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න හරි එහෙනම් අංගි මල්ලි අපේ අද මීටින් එක ඉවර කරනවා ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් අපි ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන නවත්තනවා අයියේ මේකේ maritime transportation management and logic degree ගැන හැඳින්වීමක් කරාද? ඔව් ඒක කරලා ඉවරයි ඒක කරලා ඉවරයි අයියේ මම ඒ කියන්නේ ඩිග්‍රීස් 3කට ඇප්ලයි කරා දැන් අර කෝස්ටල් ඒකටත් ඇප්ලයි කරා ඒක දැන් වෙනස් කරන්න පුළුවන් එහෙම ප්‍රොසීඩියර් එකක් තියනවද මොකක් හරි නැත්නම් ඒකට වෙනවා ආපු ඇප්ලයි කරන්න පුළුවන්ද 3කට වඩා ඒක මේ වෙනස් කරන්න නම් බැහැ දැන් හරි වෙනස් කරන්න බැහැ දැන් ඇප්ලිකේෂන් එක ගිහිල්ලා තියෙන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියන්න පුළුවන් හරි ඔයාට ඒක සිලෙක්ට් වුණා හෝ ඒක නැත යන එක නොවන එක ඔයා ඒක තීරණය කරන්න දැන් පේමන්ට් එක කරපු ඉඳන් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් ලියලා බලන්න හරි හරි දැන් තව අයියේ මේක රෙකෝඩින් එක ප්‍රශ්න මම පුළුවන් හිතනවා ඔයාලගේ okay YouTube රෙකෝඩින් එක දානවා